බුදු බණ පාදයක් සවන වැකේවා බුදු ගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ හතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි සාදු සාදු සිත සමාදන් වෙන්න සතුන් මෙරිනෙන් වැළකීම නම් සිල්පදය සමාදන් වෙමි සොරකම් කිරීමෙන් වැළකීම නම්
භගවති ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ ඒහි පස්සිකෝ ඕපනයිකෝ පච්චත්තං වේදිතම්මෝ විඤ්ඤෝහිති සුපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ උජ්ජපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ සාමීචිපටිපන්නෝ භගවතෝ සාවක සංඝෝ යදිදං චත්තාරි පුරිස යුගානි අට්ඨ පුරිස පුග්ගලා ඒස භගවතෝ සාවක සංඝෝ ආහුනේයෝ පාහුනේයෝ දක්ඛිනේයෝ අංජලි කරණීයෝ අනුත්තරං පුඤ්ඤක්ඛේතං ලෝකස්සාති සාදු සාදු ඉතාම ශ්‍රද්ධාවෙන් මනරමයෙන් සැරසිලි කොට ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ උදෙසා නොඑක ආකාරයෙන් පුදදෙන ලද සියලු පූජාවන් ලෝකානුකම්පාවෙන් ජීවිතය ගැන කියා දුන් අපගේ මහා කාරුණික ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේට පූජා කරමි පූජා වෙත්වා කියලා අදහසින් කියන්නේ විදිහට ඒ භාග්‍යවතු වරහතු ගෞතම නම් අපගේ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මුළු මහත් ජීවිතය අවබෝධ කළසේක ජීවිතය අවබෝධ කරනු පිණිස දහම් විසුසේක බුදුරජාණන් වහන්සේ මුළුමනින්ම සංසිඳුනුසේක අපට සංසිඳීම පිණිස දහම් විසුසේක බුදුරජාණන් වහන්සේ සසරින් එතරට වැඩිසේක අපට එතර වීම පිණිස දහම් විසුසේක බුදුරජාණන් වහන්සේ අමා නිවනට වැඩිසේක
මේ පහන් ආලෝකය පූජා කරමි පූජා වේවා මේ සුවඳ දුම් පූජා කරමි පූජා වේවා මේ සුවඳ මල් මේ මල් සැරසිලි සුවඳ මල් මාලා පූජා කරමි පූජා වේවා මේ සිසිල් පෙන් පූජා කරමි පූජා වේවා මේ සුමధుර ගිලන්පස පූජා කරමි පූජා වේවා මේ සියලු පූජාවෝ බුදුරජාණන් වහන්සේ උදෙසා සාදර ගෞරවයෙන් පද පිරී ශ්‍රද්ධාවෙන් පූජා කරමි පූජාම විත්වා සාදු සාදු නමස්කාර වේවා බුදුරුවනට සෙනදා බුදු හිමි සරණ යමි නමස්කාර වේවා ධම්රුවනට සෙනදා සදහම් සරණ යමි නමස්කාර වේවා සංඝරුවනට සෙනදා මහා සංඝ සරණ යමි නමස්කාර වේවා තුනුරුවනට සෙනදා තිසරණ සරණ යමි සාදු 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 අද මින් තෙමසකට ඉහතදී පරලෝක ප්‍රාප්ත මාග්‍රට් සෙබස්තියන් සමරසිංහ මෑණියන්ට පින් අනුමෝදනා පිණිස මින් දෙමසකට ඉහතදී නියගිය දයාස් බණ ටික ජීවත් වෙන නොයනටයි බුදුරු බණ කීවේ ජීවත් වෙන්නටයි බුදුරජාණන් වහන්සේගේ දහම් පද වලින් සුවපත් උනේ ජීවත් වෙලා ඉන්න මිනිස්සුගේ ජීවිත අනේක ප්‍රකාර දුක්ඛම් කටළු එකක් පිට එකක් ආවල් ඒ දුක්ඛම් කටළු මැද්දේ බුදුබණ අහන්න ලැබෙනකන් ජීවත් වෙච්ච අය බුදුබණෙන් සැනසුණා තමන්ගේ අත උඩ දරපෙටියා මෙරිච්ච කිසා ගෞතමී බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකන් ජීවත්ව හිටපු නිසා ඒ බුදුබණෙන් සැනසුණා තමන්ගේ දරු දෙන්නාට ඊටාම අමානුෂික විදිහේ මරණයක් ඇති ස්වාමි පුරුෂයා බද වැස්සේ නියපරලෝ ගිහින් දරදන වෙනවා දැකලා තමන්ගේ ආදරණීය මෑණියන් පියාණන් තමන්ගේ සහෝදරයා එකම චිතයක දෙවනවා දැක්ක පටාචාරවට ඇඳිවතත් අහිමි වෙනා බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙනකම් ඒ ජීවත් හිටියා ජීවත් හිටපු ඇයට බුදුරජාණන් වහන්සේගේ දහම මුණ ගැහිච්ච නිසා ඒ සැනසුණා ඇගිලිමාලයේ ශරීරේ පටලාගෙන හිටපු මිනිස්සු 1000කට වඩා තමන්ගේ අතින් ඝාතනය කරපු අඟුලිමාලයන්ට බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන අතුරු ජීවිතේ තිබ්බ නිසා ඒ අඟුලිමාලයේ ජීවිතය සුවපත් වුණා. පින්දුනේ
විශ්වාස කරන්න ධනයකින් විසඳන්න බැරි ප්‍රශ්න බුදුබණ පදයෙන් විසඳෙනවා. බලයකින් විසඳන්න බැරි ප්‍රශ්න බුදුබණෙන් විසඳෙනවා. දැනුගත්කම් විශේෂ දැනුම උපාධි මේ කිසිවකින් විසඳන්න බැරි ප්‍රශ්න බුදුරජාණන්ගේ බණ පදයෙන් විසඳෙනවා. ඒ නිසා මේ බණ ඔයාලටයි. මේ බණ පදේ හදවතට ගන්නට ඒ උදෙසා හොඳට සාමනියට කියලා දෙන දහම් පදයක් ගන්නේ තමන්ගේ හිතින් අල්ල ගන්න උත්සාහ කරන්න. මේ බණෙන් ගිත් ඇහෙන මොහොතේවත් ඔයාලගේ අවධානය ඔයාලගේ ළඟ තියෙන ෆෝන් කටුවලට නොයාවා. ෆෝන් අතපත ගන්නට ෆෝන් වලින් මේක වීඩියෝ බලන්න මේ බණෙන් ගිත් ඇහෙද්දීවත් ඔයාලගේ හිත නොනැවේවා. ළඟ ඉන්න කෙනාත් එක්ක කතා බහ කර කාලය අපදලා ගන්න මේ පින්වතුන්ලා කිසි කෙනෙකුට හිත පහළ නොවේවා. හේතු වෙලා ඉන්න තැනක හේතු නිසා නිදිමත මේ සදහවතුලට නොපෙමිණේවා. මේ අහන්නා වූ බණපදේ හදවතේ රුවාගෙන මේ බණපදෙන් තමන් මෙරෙන්න පරම ජීවිතේ සූපත් කරගන්නට පින්වතුන්ලාට වාසනාව ලැබේවා. මට මේ වගේ ජීවිත සූපත් කරන බණපද මෙතරම් තරුණ වයසක කියා දෙන්න ලැබුණේ මට දහම් පද කියා දෙන්න මගේ ගුරු දෙවියන් නිසා. මාගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. අද මේ පින්කම් වෙනුවෙන් අපව වැඩම කරගන්නට මේ පින්කමට මහ පහසුවක් වුණා. අපි පින්වත් කටුගස්තුට සෝම ස්වාමීන් වහන්සේ පින්වතුන්ගේ ඥාතිවරයෙක් වන අපේ ස්වාමීන් වහන්සේ මට කතා කරලා දැනුවත් කරන නිසායි විශේෂයෙන් නිවසක කරන පින්කමකට මම මෙහෙම වැඩම කළේ. ඒ නිසා අපේ පින්වත් කටුගස්තුට සෝම ස්වාමීන් වහන්සේ නිදුක්ඛ නිරෝගව දීර්ඝායුෂ ලබත්වා. සාදු සාදු සාදු. තමන්ගේ ඥාතීන් මියපරලෝ ගිහින් නිතරම දින ගණනාවක් ගත වුණා කියලා සිහි වෙන අපට සිහි නොවෙන ආදයක් තියෙනවා. ඥාතියෝ මෙරිලා නම් මෙච්චර දින ගණන් ගත වුණා කියලා දින ගණන් අපට ඥාතියෝ මතක් වුණා කියන්නේ අපි වමද වෙනවා. ඇත්තෙන්ම මින් 3 මාසයකට කලින් නම් මේ නිවසේ මේ බණපදේ තිබ්බේ ඔයාලගේ නියපොළොගේ ඥාති මේ බණ ටික අහන්න ජීවත් වෙලා ඉන්නවා. හැබැයි දැන් යාර මේ ගිහිල්ලා මාස 3ක් ගත වෙනවා. ওই මාස 3 ඇතුලේ පින්වතුනේ ඔයාලගේ මගේ ජීවිතවලට මොකද වුනේ? අපි 3 මාසෙකින් අපේ මරණයට ලං වෙන්නේ නේද? අපේ මරණයේ යන්තමක මුණ ගැහෙන්න තියෙනවා නම් ඒ මරණයට අපි මාස 3කින් වුණා. ජීවිතය ගත වෙන හැම මොහොතකම අපි අපේ මරණයට ලං වෙමින් ඉන්නවා. අපිට අපේ මරණයට අපි ලං වෙනවා කියන එක තේරෙන්නේ නැහැ. මැරිච්ච අය ගැන විතර අපි සිහි කරගෙන. මැරිච්ච අය ගැන විතරක් අපි කතා කරගෙන ඉන්නවා. මැරුණු අයටත් අපි ගහනවා. ආයෙත් නම් මෙබඳු අකල් මරණ සිදු නොවේවා කියලා බොහෝ. හරියට අපි අජනම කරලා වගේ. අපි ගත වෙන මොහොතක් මිනිසෙක් පාසා මරණ මුඛයට ලං වෙවි ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළා උපන් සත්‍යය ලෝකේ සිටගෙන සිටින මොහොතේ ඔහුගේ වයස ගෙවි යාම නැහැ හිටගෙන ඉන්නේ. ඔහු වාඩිව සිටින විටදී ඔහුගේ වයස ගෙවි යාම නැහැ වාඩි ඉන්නේ. ඔහු සැතපී සිටින විටදී ඔහුගේ වයස ගෙවි යාම නැහැ සැතපී ඉන්නේ. ගෙවෙන මොහොතක් පාසා ඔහුගේ වයස ගෙවි යාම නොනැවතීම ගෙවෙනවා. සත්‍යද මේ ධර්මාසනා රූಢව ඉන්න මා අද බණපදේ කියලා නැගිටිනකොට ජීවත් වෙන්න තියෙන කාලෙන් පැයක් විතර පටහින්නේ බණලින් ගිහින් අහන්න ඔය තැන් වල වාඩි වෙච්ච වෙලාව මේ බණ ටික ඉවර වෙන වෙලාවෙදී
ඔයාලගේ ජීවිතෙන් පැයක් විතර ගෙවලා දානවා. මම ඒකයි ආරම්භයේදී කිව්වේ. බණ අහන්න නම් වාඩිනේ. මේ වෙලාවේ තප්පරයක් අපිට දාන්න එපා. ඇයි? ගෙවිලි තප්පරයක් අරගන්න බෑ. ගත වුණු තප්පරයක් මිලට ගත හැකි කිසිදු ධනවතෙක් මේ ලෝකේ නැහැ. ගත වෙච්ච තප්පරයක් බලහත්කාරයෙන් ගල හැකි බලවතෙක් මේ ලෝකේ නැහැ. ගත වෙච්ච තප්පරයක තරම් කාලයක් යලි තමා සතු කරගත හැකි දක්ෂින් මේ ලෝකේ නැහැ. අපිත් ඉන්නතුනේ මරණයට ලක් දිවි ගමනේ තමන්ගේ මරණය මුණ ගැහෙන තැනේදී මේ ලෝකේ අපිට දැන් තියෙන කිසිවක පිළිසරණ අපිට නැහැ. එදාට පිළිසරණ මේ වෙලාවට මේ බණ තමයි. බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු බොහෝම බුද්ධිමත් තරුණයෙක් නිසා මේ බණපදේ බුදු මුණින් වදාළේ. ඒ තරුණයා අන්‍යාගමික. ඒ කාලේ තිබුණු ආගම් වලට අනුව එයා බ්‍රාහ්මණ කට්ටිය පිළිගත්තේ නැහැ බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයෝ. බ්‍රාහ්මණ අය විශ්වාස කළේ මේ ලෝක මැවුවේ සරුව බලධාරී වූ මහ බ්‍රහ්මයා. මහ බ්‍රහ්මයා ඕන විදිහටයි මවල තියෙන්නේ. ඒ නිසා මහ බ්‍රහ්මයා තමයි තීන්දුව తీරන ගන්නේ. අපිට තියෙන්නේ මහ බ්‍රහ්මයා සතුට වෙන විදිහට මහ බ්‍රහ්මයාට ගින්නෙන් කුඩු කුඩු ඉන්න එකයි. ඒක තමයි යාළුවගේ විශ්වාසෙ තිබ්බේ. ඒ බඳු විශ්වාසයක හිටපු ඔහු කවදාවත් බුදුබණක් කියන තැනක හිටියේ. ඒ විශ්වාස කළා. ඔය අතරත් එහෙමයි. අදටත් අපි ඉන්දියාවේ ගියාම බ්‍රාහ්මණ උදවිය සමහරු අපිව දැක්කම කාරලා කෙල ගහලා අහක බලා කරනවා. ශ්‍රමණේ දකින්න එක ඒකුන් හිතන්නේ හොඳ නැහැ. ඒ නිසා අපිව දැක්කම අපිට කාරලා තු කියලා කෙල ගහනවා. අපිට ඒක කාරලා තු කියලා කෙල ගහනවා. අපේ ඉන්දියාවේදී මට ඕක මුදල්ම මට මොනේ කියුනේ ඉන්දියාවේ තියෙනවා වේරවනාරාමේ උඩින් තපෝදා නදිය තිබුණ තැන අද මේ වෙනකොට එතන හින්දු කෝවිලා අපි තපෝදාරාමේ තිබ්බේ උතන නිසා ඔතෙන් ගියා. ඔතන තියෙනවා මේ ලෝකී අපිට ලංකාවේ දකින්න නොලැබෙන කුල ભેදය දරුණුවට දැනෙනවා මෙතන. එතන තපෝදා නදිය හරස් කරලා තපෝදා කියලා කියන්නේ උණු වතුර එන්නේ. තපෝදා නදිය හරස් කරලා දෙන්නේ ඒගොල්ලෝ තපෝදා නදියේ ජලය ටැප් වලින් එළියට ගන්නවා. පිහිලි වගේ නිකන් මේ මකර කටකින් වගේ තමයි මේ වතුර එන්නේ. ඒ වතුර මුලින්ම නාන්න අවසරය දෙන්නේ බ්‍රාහ්මණයට. බ්‍රාහ්මණ පිරිමි බ්‍රාහ්මණ ගෑනු ගිහින් ඇඳුම් පිටින් නාන. ඉන්දියාවේ ඇඳුම් පිටින් නානවා කියලා කියන්නේ බිමට වැටෙන්නේ කළු පාට වතුරක්. දූවිලි නාගෙන ඉන්න මිනිස්සුනේ ඇඳුම් පිටින්ම නානවා. එතකොට බිමට වැටෙනවා කළු පාට වතුර. ඒ කළු පාට වතුර මේ කානුවක් දිගේ යනවා ටැංකියකට. ඒ ටැංකියෙන් නාන්නේ වෛශ්‍යෝ. අද බ්‍රාහ්මණ අද ඉන්දියාවේ වර්ණ හතරක් නේ. අද ඉන්දියාවේ තියෙන වර්ණ තුනයි. බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර. ක්ෂත්‍රිය කියන එක අද ඉන්දියාවේ නෑ. දෙවෙනියට ගිහින් පිරින්නේ අරගොල්ලෝ නාපු අර ජරා වතුර දෙවෙනියට පිරිනවා ටැංකියකට. ඒ ටැංකියෙන් වෛශ්‍යයන්ට නාන්න පුළුවන්. වෛශ්‍යෝ එකේ බෑනවා. වෛශ්‍යෝ නාන ටැංකියෙන් යනවා අවුට්පුට් එක එළියට. ඒ කියන්නේ පායලා මේ කොළඹට වැස්සම ඔයාලා දැකලා තියෙනවා නේද කාණුව යන තාර පාට කළු පාට වතුර. අහන් ඒ වගේ කළු වතුර එකක් ඒ කියන්නේ. ඒකේ නාන්නේ සුද්ධයි. මම ඇස් දෙකකින් බලන්නේ ශුද්‍ර පැටියෙක් පොඩි එකෙක් ඒ තාත්තා එබුව අර කළු වතුරේ. මෙහෙම ඔබකොම ඒ පොඩි එකව පේන්නේ. කළුම කළු වතුරේ බලන්න.
මේ සුද්ධ වූ වතුරේ නෑවට පස්සේ මුන්ට පින් සිද්ධ වෙනවා කියලා ගන්න ඕනේ. හැබැයි හොඳ ප්‍රතිශක්තියක් නම් හැදෙනවා ඇති. ඉතින් හැදෙන්න ලෙඩක් නෑ. ඒකින් නාලා පණ රැකගත්තු මිනිහෙකුට හැදෙන්න ලෙඩක් නෑ. අදටත් ඒ බෙහෙදන්නේ. ඔය තපෝදාවට අපි යමින් ඉඳි බ්‍රාහ්මණයෝ බොරේම කාවා. බ්‍රාහ්මණයෝ තින්නේ ඔය මේ අපි වගේම බ්‍රාහ්මණයෝ කෙස් බානවා. කෙස් බාලා උන් ඉස්මුදුනේ චුට්ටක් ඉතිරි කරනවා. ඔය බ්‍රාහ්මණයෝ අපිව දැක්කා. දැක්ක ගමන් ඇස් ලොකු කරලා අපි දිහා බලලා කාරලා තුච්චින කෙනෙක්. අපිත් ඉතින් එහෙම හරිනේ. ඒ නිසා අපි සාමිනන්සලා හිටිය අපි අද දෙනෙක් වගේ අපි කෑරුවා තුච්චින කෙනෙක්. ඒ සමාජ විෂමතාවය කියන එක හරි පුදුම එකක්. මෙච්චර ලෝකෙ දියුණුවයි කියලා කිව්වට තාම ඒක දෙනවා. ඔයාලට හිතෙන්න පුළුවන් ඉන්දියාව, ආසියාව වගේ මේ රටවල වල සාමිනන්සෝක තියෙන්නේ. විදේශ රටවල තියෙන විදිහ දැක්කම තුච්චින හිතනවා. ඒ වගේ තියෙන්නේ කුල බෙහෙද නෙමෙයි. ඒ වගේ තියෙන පාට බෙහෙද. පොත්තේ පාට වෙච්ච වෙනස් වෙච්ච ගමන් මිනිස්සු එකිනෙකා බෙදාගෙන මරණයට දුන්නේ මේ බෙහෙද නැහැ. මේ ලෝකේ මරණය නම් එකම එක දෙයක කිසිදු බෙහෙදයක් නැහැ. මරණය ධනවතනක වෙන විදිහට. වැඩින් කාලේ හිටපු තරුණයාගේ නම ජාන්සෝනි. මොකක්ද ඒ නම? ජාන්සෝනි. ජාන්සෝනි එනකොට හොඳ ධනවත් ව්‍යාපාරිකයෙක්. ජාන්සෝනි හිටියේ රජගහ. ජාන්සෝනිත් එක්ක එකට බිස්නස් කළා. ජාන්සෝනිගේම වයසේ යාළුවෙක්. එයා බ්‍රාහ්මණ. කටි ඔක්කොම බිස්නස් කරගෙන කරන් ඉද්දී දවසක් ජාන්සෝනි තමන්ගේ මිත්‍රයාගේ නිවසේ ඉඳලා ගෙදරට යනවා. ගෙදරට ගිහිල්ලා මොහොතයි තමන්ගේ මිත්‍රයාගේ නිවසේ ඉඳලා පණිවිඩකාරයෙක් ඇවිත් ඒ පණිවිඩකාරයා ජාන්සෝනිට කිව්වා, ජාන්සෝනි ඔබේ මිත්‍රයා මිය පරලෝ ගියා. ජාන්සෝනිට මහා කම්පනයක් ඇති වුණා. මේ සුළු මොහොතකට කලින් මේක දින්ගිත්තකට කලින් මගෙත් එක්ක කතා බහ කර කර හිටපු කෙනා මැරෙන්න. මේ මොහොතකට කලින් ව්‍යාපාරවල දියුණුව ගැන සාකච්ඡාව කර කර හිටපු කෙනා දැන් නෑ. ජාන්සෝනිට ඒ මරණය නිකම්ම නිකන් නිවුස් එකක් උන්නේ. ඒක වැදුනේ ඇතුළට. සාමාන්‍ය ජීවිතේ මරණය කියන්නේ අපි මේ ජීවන ගමනේ අපිට ආගන්තුක ගන්න නෙමෙයි. අපිට නිතර දකින්න ලැබෙනවා, නිතර අහන්න ලැබෙනවා. පාරකට යනකොට ලයිට් කනුවල අනිවාර්යෙන් අලවල තියෙනවා මරණේ පණිවිඩය. මරණ ආගන්තුක නෑ. හැබැයි අනිත් අයගේ මරණ අපිට නිවුස්. ආරංචි පණිවිඩ විතරයි. දෙන්නේ. ඒක වදින්නේ ඇතුලේ. ප්‍රවෘත්තිය බලනකොට මේ ලංකාවේ නම් ඒ ප්‍රවෘත්තියක මරණයක් තිබ්බේ නැත්නම් ඒක විශේෂ ප්‍රවෘත්තියක් නෙමෙයි. මරණයක් නැති නිවුස් එකක්. එහෙම නෑ. හැමදාම මරණයක් තියෙනවා. හැබැයි අපිට ඒවා නිවුස් එකක් නෙවෙයි. මින් මාස කිහිපයකට කලින් ඔයාලා දැක්ක අර KDU බස් රථ අනතුරින් තරුණියෝ දෙන්නේ මේ ජීවිතේ අකාලෙම සමුගත්තනේ 23යි. තාත්තගේ උපන්දිනේ දවසේ ඒ දුට මේ මොනොලොගින් යනවා. ඒ දරුවෝ 23 නෑ. ඔයාලා ඔය නිවුස් එක අනිවාර්යෙන් අහන්න ඇති. හැබැයි මම හිතනවා ඔයාලා බොහෝ දෙනෙකුට ඒක නිකම්ම නිකන් නිවුස් එකක් නෙවෙයි. ඉන් එහා එකක් ඒකෙන් තමන්ගේ හදවතට දැනුණා කියලා මම හිතන්නේ. අපිට මේ ජීවන ගමනේ අනුන්ගේ මරණ තුලින් තමන්ගේ මරණය තේන්න ගත්තොත් නම් මම හිතන්නේ ඒක වාසනාවක්. හරිනම් අර අවුරුදු 23 දූලා මැරුණා කියන එක අකුණක් ගැහුවා වගේ වදින්න ඕන මේක අස්සට. මොකද මෙතන ඉන්න මේ බට්ටුම ළමයි ටික ඇරුණකොට ඔයාලත් මාත් ඔක්කොම 23 කරපුවා.
අපේ ජීවන ගමනට මරණය කොච්චර ගැටවිද කියලා. කවුද දන්නේ? ඒ දරුවන්ට 2024 වර්ෂයේ ලබනකොට ඒ දරුවන්ගේ උපන්දින අනිවාර්යෙන් තිබෙ 22. ඒගොල්ලෝ සමහරවිට සතුටු වෙන්නේ නැති. අපේ කැම්පස් එකේ එක අවුරුද්දක් මේකෙන් නිරෝධ වෙනවා. අපේ පාඨමාලාවේ සෑහෙන දුරට මේ අවුරුද්දේ නිමා වෙනවා. අපිට 23 වෙනි උපන්දිනෙත් ලබනවා. ඒ දරුවන් සමහරවිට බලාපොරොත්තු තියෙන නැති 2024 වර්ෂය ගැනනේ. හැබැයි ඇයලා දැන හිටින්නේ. ඇයලාට 2024 වර්ෂය ඇත්තේ නෑ. ඒ වර්ෂය නිම කරනකොටම ඇයලාගේ ළඟට මරණය හොයාගෙන එනවා. ඒක දැනන් හිටියේ නැති කාරණේ. අවුරුදු 22ක 23ක ආයද ඔය හොඳට බුදුබණක් හිතට වැදුනොත් වගේ මරණ සතිය වඩයි. නැත්තම් මරණය කියන එක ගැන හිතුවිල්ලක් තියනවද ඒ වයසේ ළමයි? නෑ. මරණය ගැන හිතුවත් මරණය වෙනවා. මරණය ගැන හිතුවත් මරණය වෙනවා. නාත්ති මාත්‍සනාගමු මේ ලෝකේ මරණය නැවිත් තිබෙන කිසිවෙකුත් නැත්තේ. මරණය වෙනවා. ජානුසෝනිට මරණය ගැන කොච්චර ඇහුවත් දැනලා තිබෙන්නේ ඇතුළට. හැබැයි දැන් තමන්ගේ මිත්‍රයා වෙලා. ජානුසෝනි ලැහැත්ති වෙලා මිත්‍රයාගේ නිවසට ගියා. මිත්‍රයාගේ ගෙදර ජානුසෝනි හොඳට හැරි බැලුවා. තමන්ගේ හදවතට රිදි දැනෙනවා මිත්‍රයාට වෙච්ච අසරණකම. ජානුසෝනි කල්පනා කරනවා මගේ මිත්‍රයා තමන්ගේ ධනෙන් සුවිශාල මැදුරක් හැදුවා. ඒ මන්දිරේ නම් පෙනේ. හැබැයි යෝගී මගේ මිත්‍රයාට තිබුණ සුඛෝපභෝගී වාහනය. එනනම් තිබේ. ඔහු ගිහින් මගේ මිත්‍රයාගේ යෝන් බිරිඳ තාම ඉන්නවා. හැබැයි ඔහු ගිහින් මගේ මිත්‍රයාගේ දරු ගැටම් තාම ඉන්නවා. ඔහු ගිහින් මගේ මිත්‍රයා ආරම්භ කරපු ව්‍යාපාර ටික තාම තියෙනවා. ඔහු ගිහින් මගේ මිත්‍රයාගේ වටේ හිටපු සියලු හිත මිතුරෝ තාම ඉන්නවා. ඔය පණිවිඩේ අදටත් මැරෙන කෙනෙකුගේ තුලින් අපිට දකින්න පුළුවන් ද බැරිද? අදටත් ඔහොමයි. ඒ මලගෙදරකට ගිහලා ඔහොම කල්පනා කරන්නේ කවුද? ලේසියෙන් කෙනෙකුට දෙන්නේ. මට ඔක තදට දැනුණා. ඒ වෙනකොට මම මහාන වෙලා අවුරුද්දක් නෑ මට මොකද මම ධම්මවලද වල විද්දී දවසක් උදේ මට එකපාර අපේ අම්මා මතක් වුණා. මොකද මම සාමාන්‍යයෙන් ගෙදර ඉන්නකොට බොහෝ උදේ වේලවල් අම්මගේ අතින් නැරුනේ. අම්මගේ අතින් තමයි කෑවේ. අම්මා ඒක මගේ පුරුද්දක් චූටි කාලේ ඉඳලා. අම්මා අතින් කවන එකට තමයි මම කැමති. ඒ උදේ වේල ගොඩක් වෙලාවට අම්මා අතින් කවනවා. මට එකපාර තනියෙන් ධම්මවලද වල විද්දී ඔක මතක් වුණා. මතක් වුණ ගමන් චූටි දුකක් මගේ හිතට ආයෙත් ආසාව වුණා අම්මගේ අතින් අනපු එක ඒ මොකට වළඳන්න බෑනේ මම සිරප් පොඩකට බික්කුව ස්ත්‍රීකට එච්චර කිට්ටු වෙනවට හේතියවක් නෑ. මට ඔක මතක් වෙච්ච ගමන් චුට්ටක් දුක හිතුණා. අපේ පුරුද්දක් තියෙනවා අපේ අසපොළ අපි දස ධම්ම සූත්‍රය කියන උතුම් සූත්‍ර දේශනාව හැම උදේකම සජ්ජායනා කරනවා. ඒක අපේ ගුරුදේවයන් වහන්සේ අපිට කියපේ. දස ධම්ම සූත්‍රයේ භික්ෂුවක් විසින් නිතර හිතිය යුතු කාරණා 10ක් කියලා දෙනවා. ඒක තමයි. සිපියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝති අපජිතේන අබින්හම් පච්චවිකිතප්පං. මට අයිති සජීවී අජීවී යම්තා ප්‍රිය වස්තු ඇද්ද ඒ සියල්ල මට අහිමි වෙනවා. ඒව දාරයන් වෙනවා කියලා පැවිද්දා විසින් නිතර සිහි කර යුතුයි කියලා බුදුරජාණන් වහන්සේ වදාළා. ඔය කාරණේ සජ්ජායනා කරනකොට මට එකපාර මතක් වුණා ඉතින් මම මගේ අම්මට කොච්චර ඇලුම් කළා. මට අම්මා වහිමි වෙනවා, අම්මට මට මාව වහිමි වෙනවා. යම් මේ දවසක කොතරම් ආදරෙන් හිටියා මගේ මව් අහිමි වෙන තැනකට මම මුහුණ දී යුතුයි.
එදාට අම්මා නැති වෙන තැන මං සිවුරකුත් පරවගෙන ගිහිල්ලා සාරිපුත්ත මොග්ගල්ලාන මහරහතන් වහන්සේලා සිහියට නැගෙන ශ්‍රමණ රුවින් ගිහින් අම්මගේ මලක මේ කෑ ගහලා ඇඬුව ඒක ගැළපෙන්නේ. පැවිද්දෙකුට ඒක උචිත නෑ. දුටුවන්ගේ ප්‍රසාදයට ඒක හේතු වෙන්නේ. ඒ නිසා මගේ මව්ගේ මරණය හමුවේ දරා ගන්න පුළුවන් හිත මට තියෙන්න ඕන මං හිතුවා. ඒ හින්දා මට ඔය සිදුවීමෙන් පස්සේ අම්මා මතක් වුණා මං හැමතිස්සෙම පුරුද්දක් හදාගත්තා. අම්මා මතක් වෙච්ච ගමන් මං හිතනවා මං කොච්චර ආදරය කරලා තිබුණේ මට අම්මා වහින්නේ නෝනේ. මං හිතනවා. අම්මගේ කෝල් එකක් ආවොත් එහෙම ෆෝන් එක කට් කරපු ගමන් මං හිතනවා අම්මා මැරුණා කියන කෝල් එකක් මට ඉතින් එනවා. මගේ ජීවිතේක පුරුද්දක්. අවුරුදු 8ක් විතර වගේ ඔක පුරුදු කරගෙන ඉන්නකොට එච්චර පුරුද්දක් තිබ්බත් මම හිතුවේ නෑ එච්චර ඉක්මනට ඒ කෝල් එකේ කියලා. මට ඒ කෝල් එක අපේ තාත්තා මට කතා කරලා කිව්වා. අපේ ස්වාමීන් වහන්සේ අම්මා අන්තරවලා. අම්මා නැති වුණා කියපු ගමන් අච්චර හිත හිටපු මම සමහර ඔයාලා මේ මම කියපු එක ජීවිතේ එකපාරක් හිතලා නැතුවේ. ඔයාලා ආදරය කරන කෙනෙක් ගැන නිකන් හරි මැරෙයිවත්ද කියලා එකක් ආවොත් එහෙම ඔයාලා හිතන්නේ ඒක මූසල කල්පනාවක් කියලා නේ. ඔයාලා ඒක දැනත් දෙන්නේ. අවුරුදු 8කට 10කට පිට වෙනකන් ඕක හිතේ හිටපු මට අම්මා මැරුණා කියන වචනේ අහපු ගමන් ඇඟෙන් කොටසක් අයින් වුණා වගේ මට තද වේදනාවක් දැනුණා. මම මලගෙදරට යනකොට අපේ අම්මගේ බොඩි එක ගෙනලා නැහැ. ඒක මාළු ශාලාවේ. මට මේ වෙන් කරලා තිබුණ පොඩි කාමරයක් මම ඒ කාමරේට ඇතුළේදී කාමරේ ඇතුලේ තමයි චූටි ස්ටූල් එක. අපේ අම්මා හොස්පිටල් ඇඩ්මිට් කරනකොට ඒ අම්මා ළඟ තිබුණු බඩු මුට්ටු ටික අම්මා නැතිච ගම හොස්පිටල් එකෙන් දෙනෝනේ. ඒ ටික අර ස්ටූල් එකේ තමයි තියලා තිබ්බේ. අම්මගේ මං මහාන වෙන්න යනකොටත් තිබුණා ගමනකට බිමනකට අනිවාර්යෙන් අරගෙන යන කළු පාට රෙද්දේ සුදු පාට මල් තිබ්බ කුඩේ. මට කුඩේ තමයි හොඳටම මතක. ඒ කුඩේ අම්මගේ පොඩි අත්තරලෝසුව අම්මගේ කනතර එයා දාගෙන ගියපු සෙරෙප්පු දෙක එයාගේ ඇඳුම් ඔය වගේ බඩු මුට්ටු ටික අර මේසෙ උඩ තිබ්බා. මම ඔය ටික දිහා බලන් කල්පනා කළා අපේ ගෙදර ඉඳලා ළඟම නගරයට අංකුඹුර නගරයට සාමාන්‍ය කිලෝමීටරයක් එකමාරක් ඇත. අපේ අම්මා ඔය ඩිංගිත්තවත් ඔය බඩු මුට්ටු ටික නැතුව යන්නේ. අනිවාර්යෙන් අර කන කර ටිකක් දාගෙන ඔරලෝසුව බැඳගෙන කුඩේත් අරන් කොහොම තමයි යන්නේ. ඒ මගේ අම්මා මරණය කරා යද්දී ඒ සොච්චම දාලා ගියා නේද කියලා. ඒ මොහොතේම වගේ මල්ශාලාවේ වාහනේ ඇවිත් නැවතුණා. මල්ශාලාවල මේ මලකෙවල් වෙලා තියෙනවා ඒ වගේ වල සාමාන්‍ය මල්ශාලාවකින් ගොඩිය කරන් ආවට පස්සේ යාලා මිනිය තියලා හදනකම් පවුලේ කට්ටිය ළඟට ඉන්න දෙන්නේ නැහැ. අපේ පවුලේ අයට තයින් වෙන්න කියලා කිව්වා. නමුත් මට පවුලේ අය නැති තැනක මේකට මුහුණ දිය යුතුයි. ඒ නිසා මම අහන්නේ. මම එතන පිටේට හිටලා බලාගෙන හිටියා. අම්මගේ මිනි පෙට්ටිය ඉවර කරද්දි මට මොකක් වෙයිද කියලා. අර මිනි පෙට්ටිය පියන් දෙක අරිනකොට මට අම්මා කිව්වහම මැවෙන්න තියෙන යමුවක් ඇද්ද? ඒ රූපය මිනි පෙට්ටියේ සතපොළයිද දකිද්දි මම හිතනවා මා ඉතුවක් කර පුරුදු කරපු ධර්මයේ හාස්කම වෙන්නදී මගේ හැට කඳුලක් ආවේ මට එක සැනකින් ආපු හිතවිල්ල තමයි මගේ අම්මා එයාගේ රූපේ දාලා ගියා. එච්චරයි. ඒ නිසා බින්දුනේ හොඳට අපි තේරුම් ගන්න ඕනේ. මේ ජීවිතය ඇතුලේ අපි කොයි කාටත් මරණය කියන එක පැමිණෙද්දී ඕක තමයි කතාන්දරේ. මේ මිහි පිට අතපත ගගා තියාගෙන ඉන්නේම පණ ඩිංගිත්ත තියනකම් විතරයි. පණ ඩිංගිත්ත කියපු ගමන් මේ ඔක්කොම ඉවරයි. ජානුසෝනිට මේක හිතට වැදුණා. හදට වැදුණා. ජානුසෝනි කල්පනා කළා අපේ මගේ මිත්‍රයා අසරණෙක් විදියට මැරුණා. ඇයි ජානුසෝනි මේ වචනේ දෙන්න දෙන්නේ? අසරණෙක් විදියට මැරුණා. පරිත්තන පිටුනේ මෙහෙම
ජීවත් වෙලා ඉඳී යම් කිසි මිනිසෙකුට තිබ්බ ගෙවල් දොරවල් ධන සම්පත් ඥාතීන් දන්න කියන අය ඔක්කොම අහිමි වෙලා ඒ මිනිස්සයා පාරට වැටුණා. අපි මේ මිනිස්සුන්ට මොකක්ද කියන්නේ? එයා හොඳට හිටියා අසරණ වුණා. අපි කියන්නේ මියපරලෝ යනකොට මේ මිනිස්සයා යන්නේ තමන් අයිතිවාසිකම් කියපු ගේ දාලා තිබ්බ ධනයක් දාලා නම් හිටපු නෑයොත් දාලා නම් පැදපු වාහනත් දාලා නම් තිබ්බ ඉඩ කඩුත් දාලා නම් ඒ මරණය කරා යන මිනිසයාට අසරණයි කියලා කිව්වොත් ඒක වැරදිද? අසරණයි. මේ මිහිගිර තිබ්බ කිසිදු සරණ නැහැ. ජානසෝනි කල්පනා කළා මම නම් යම් දවසක මගේ මරණයේදී අසරණෙක් විදිහට මැරෙන්නේ. මම මරණයට පිටක් හදාගන්න ඕන. මගේ මරණයට මට පිටක් මගේ දර්ශනේ තියනවාද කියලා ජානසෝනි බැලුවා. ඒකේ දැනෙන ඉගෙනීමක් තිබෙන්නේ. ඊට පස්සේ ජානසෝනි පරීක්ෂණයක් කළා. ඒක මෙහෙම එකක්. ජානසෝනි කියන්නේ සාලිකාරයනේ. ඔය ගම් කීපෙක හිටපු වීදි කොල්ලන්ව මාලිගාවට ගෙන්නුවා. ගෙනලා කිව්වා කොල්ලනේ. උඹලගේ ගම් ප්‍රදේශي කවුරු හරි මැරෙන්න පණ අදිනවා කියලා ආරංචි වුණා. උඹලා මට ඇවිල්ලා පණිවිඩින් කියනවා. මම උඹලට ඒක දෙනවා කහවනවා. දැන් ජානසෝනි ඉතින් සමහර දවස්වලට දෙක තුන එනවා. සල්ලි දෙනවනේ. ජානසෝනි කරන්නේ කරත්තේ අරගෙන ඒ කියපු ගෙදරට යනවා. මැරෙන කෙනා දිහා බලාගෙන ඉන්නවා. එච්චරයි. ජානසෝනිට ඕනේ මේ මිනිස්සයා මැරෙන්නේ කොහොමද කියලා බලන්න විතරයි. ජානසෝනි දැක්කේ නෑ එකදු මිනිසෙක්වත් මරණයට විශාරදව බය නැතිව තැති ගැනීමක් නැතුව මුහුණ දෙනවා දැක්කේ නෑ. සමහර දරුවන්ගේ පටලගෙන මැරෙනවා, සමහරු යන්න බෑ කියලා මැරෙනවා. එකේ දේව දැක්කේ. ඉතින් ජානසෝනි පරීක්ෂණයක් කළා. ඒ පරීක්ෂණයේ තිබ්බ නිරීක්ෂණය දැන් ජානසෝනි ආවා. ඊළඟට මොකද වෙන්නේ? පරීක්ෂණ, නිරීක්ෂණ, නිගමනයකට. ජානසෝනිගේ නිගමනය තමයි මේ ලෝකේ මිනිස්සු මොන දස්කම් පාගෙන හිටියා මැරෙන්නේ නම් අසරණයි. ඔය තීරණේ ජානසෝනි ඉදී අපේ භාග්‍යතුන් වහන්සේ වේලවනාරාමයට වැඩියා. ජානසෝනිට ආරංචි වුණා ඔය ගෞතම බුදුරජාණන් වහන්සේ කියන කෙනා නම් මරණයටපත් වෙන ජීවිතයක පිළිසරණක් දෙන්න දන්නවලු. ආගම් ભેද පැත්තකින් තිබ්බා. අනේ අදත් එහෙම වෙනවා නම් මට මේ ධර්මයේ ඉගෙන ගන්නකොට මට හරියට දැනෙච්ච එකක්. ඒක අපි පයිතගරස්ගේ ප්‍රමේය ඉගෙන ගත්තා. මගෙත් එක්ක මම ඉගෙන ගන්න වයසේ මට ආගම් ඔක්කොගෙම යාළු හිටියා. තැමිල් අය හිටියා මගේ යාළුවෝ. මුස්ලිම් අය කීප දෙනෙක් හිටියා. ක්‍රිස්තියානි යාළුවෝ 3 දෙනෙක් විතර හිටියා. ඔය යාළුවෝ ඔක්කොම එක්ක තමයි මම ඉගෙන ගත්තේ. අපි පයිතගරස්ගේ ප්‍රමේය ඉගෙන ගන්නවා. අපි කාටවත් අවුලක් නැහැ පයිතගරස් මොන ආගමෙන්ද? කිසි ප්‍රශ්නයක් නැහැ. අපි නිව්ටන්ගේ නියම ඉගෙන ගන්නවා. අපිට අදාළ නැහැ. ඒ නිව්ටන් මොන ආගමෙන්ද? ඒ නිව්ටන්ගේ නියමෙට ආගම පටලෙන්නේ නැහැ. මොකක්ද අවාසනාවකට? බුදුරජාණන් වහන්සේගේ සත්‍ය වූ නිර්මල ධර්මයට ආගම කියලා එකක් පටලෙලා. අවාසනාව. මේ ජීවිතය ගැන ඇත්ත කියලා දෙන බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ඔයාලා අදින් පස්සේ පාවිච්චි කරන්න ධර්මය කියන්නේ මොකද්ද කියලා අහුවොත් ඔයාලා කියන්න ධර්මය සත්‍යයි කියලා. ධර්මය කියන්නේ මොකද්ද? සත්‍යය. මේ ලෝකයේ ඇත්ත. බුදුරජාණන් වහන්සේ සත්‍ය හොයාගෙන ගියපු කෙනා. උන්වහන්සේට හම්බෙච්ච දේ සත්‍යය. උන්වහන්සේ දේශනා කළේ සත්‍යය. ඒ නිසාම තුන්ලෝකේ බුදුරජාණන් නමකුත් කියනවා සත්‍ය නාම සත්‍ය නම් තථාගතයන් වහන්සේද. ඒ බුදුරජාණන් වහන්සේගේ ළඟට ජානසෝනි ආවා. එවිත් කියනවා ස්වාමීනි මට මං පරීක්ෂණයක් කරලා ගත්ත නිගමනයක් තියෙනවා. මේ ලෝකෙ මිනිස්සු මැරෙන්නේ අසරණ වෙලා කියලා. ඒ ස්වාමීනි මේ වගේ නිගමනේ හරිද වැරදිද? බුදුරජාණන් වහන්සේ අදාළ ජානසෝනි ඔබම හිතුවට මේ ලෝකේ මරණය අභිමුඛේ අසරණ නොවී මැරෙන මිනිස්සු
ඉන්නවා. ජානුසෝනිට හිත පිනා ගියා. ඒ ජානුසෝනි හොයවිදී ඒ ක්‍රමේ ජානුසෝනි භාග්‍යවතුන් වහන්සේට වැඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලුවා ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ මට කියා දෙන්නසේක්වා. මරණ ඉදිරියේ බය වෙන්නේ තැතිගන්නේ කොහොමද? මරණ ඉදිරියේ බියක් ඇති ගැනීමක් නැති වුණු දෙන්නේ කොහොමද? මට කියා දෙන්නසේක්වා. ආගේ මොහොතේ බුදුරජාණන් වහන්සේ ජානුසෝනිට කියලා දුන්නා. ලස්සන බණපදයක්. ජානුසෝනි මේ ලෝකේ මිනිස්සුන්ට මරණ ඉදිරියේ බය හටගන්න හේතු වෙන පළවෙනි කරුණ. ඒ මිනිස්සයා ජීවත් වෙන කාලේ පරිහරණය කරපු අජීවී වස්තු ඒ මිනිස්සයාත් එක්ක එකට හිටපු සජීවී අය අතහැරලා නැහැ. කාමේසු අවිගත රාග, අවිගත ප්‍රේම, අවිගත පිපාසා. කාමයේ ගැන ඇල්ම ප්‍රේමයේ පිපාසය එයාගේ හිතෙන් අතහැරෙලා නැහැ. එහෙම අතහැරිලා නැතුව තියෙද්දි එයා ළඟට එනවා මරණය. අතහැර ගන්න බැරි දේ බලෙන් කඩාගෙන යනකොට ජීවිතයක් නැහැ. කාමී කියලා කියන්නේ අපි අපේ ජීවිතේ ප්‍රිය කරන සජීවී අජීවී දේවල් වලටනේ. අපි සජීවී දේවල් වලට ප්‍රිය කරනවා බිරිඳ, ස්වාමියා, දරුවෝ, අම්මා තාත්තා, ඥාතීන්, හොරතුරුන්. ඔය තමයි අපේ සජීවී බන්ධන. අපේ අජීවී බන්ධන ටික කිව්වොත් එහෙම නිකන් ඒක කෙලවර කරන එක නිකන් සාරාංශයක් කියන්නේ. අපිට තියෙන අජීවී බන්ධන, ගෙවල් දොරවල්, දේපල, ධන සම්පත්, අපේ පිළිගැනීම් ඔය එක එක අපිට තියෙනනේ. ඔබ පින්නතුනේ අපිට ලණු වලින් දන්වල වලින් බැඳලා තියෙනවද? මානසික බන්ධන වලින් බැඳලා තියෙනවද? ඔබ බැඳලා තියෙන මොනවද? මානසික බන්ධන වලින්. අපිට හොයන්න බැහැ නේද? දංගලකින් වගේ බැඳලා තිබ්බනම් අර දංගල එල්ලෙනකොට අපිට තේරෙනවා අපේ මාව බැඳලා නොවේ. මේව බැඳලා තියෙන්නේ කොහෙන්ද? මානසික බන්ධන වලින්. දරුවන්ව දෙමව්පියන්ව බැඳලා තියෙන්නේ මානසික බන්ධනේ. බිරිඳ ස්වාමියාට බැඳෙන්නේ මානසික බන්ධනේ. ස්වාමියා බිරිඳට බැඳෙන්නේ මානසික බන්ධනේ. යම් මේ මොහොතක මරණය ආපුවම ওই මානසික බන්ධන කඩාගෙන තමයි යන්නේ. ඒක ලේසි වැඩක් නෙවෙයි. යම් මේ මොහොතක් එනකොට මරණය අපිට ඉඩක් දෙනවද? හරි ඔබේ මානසික බන්ධන ටික ලියා ගන්න ඉස්සෙල්ලා එහෙම එකක් දෙනවද? අපිට හැදිච්ච මානසික බන්ධන වල කෙලවරක් අපිට හොයන්න බෑ. බුදු දේශනාවේ තියෙන මේ වචනය. ඉමේව කාමේ පුරිමේව ජප්පං. මහණෙනි මේ කාමයේ කියන ගැටේ ඔබට ලැබුණේ ඔබ හිතන්නේවත් නැති අතීතයක. අපි හිතන්නේවත් නැති කාලයක තමයි කාම ගැටේ අපිට වැදිලා තියෙන්නේ. මේ ජීවිතය කියන එක විතරක් ගැන මම මේ කතා කරන්නේ. කලින් ජීවිතය ගැන කතා නොකර. මට මේ බණපදේ කියනකොට මතක් වුණා මේක. අපේ නංගි උපදිනකොට මම 8 වසරේ. ඒ කාලේ මම බෝඩින් එක නැවතිලා සතියකට දවස් දෙකයි ගෙදර ඉන්නේ. ඉතින් අර නංගිව දවස් දෙකකින් මට ඇසුරු කරන්න ලැබෙන්නේ. ওই දවස් දෙකකින් මම මෙයාත් එක්ක තමයි ඉන්නේ. ඉඳලා හිටලා මට හිතෙනවා මෙයාට අඬවන්න ඕනේ කියලා. පොඩි කෙල්ලනේ. ඒ අඬවන්න හිතුණාට පස්සේ මම අඬවන්න පාවිච්චි කළේ අපේ තාත්තා එයාට ගෙනත් දීලා තිබ්බ චුටි බෝනික් කියලා. අර ප්ලාස්ටික් බෝනික් කියන්නේ. ඉතින් මෙයාගේ ලෝකේ බෝනික් දැන් අම්මා කිරි දෙන දිහා බලන් ඉඳලා මෙයාගේ බෝනික් එක මෙහෙම කිරි දෙනවා. එයාගේ ලෝකේ මම මෙයාව අඬවන්න හිතුණාට පස්සේ කරන්නේ මෙයාගේ බෝනික් එක හොරෙන් ගන්නවා. මෙයා බලාගෙන ඉන්න මේ බෝනික් එක ඔළුව මම ගන්නවා. බෙරිහන් දීලා මට මේ බණපදේ කියනකොට මතක් වුණා කාමයේ කියන ගැටේ වැදිච්ච තැන අපි කොහොමද වෙන්නේ? අපි අපේ නම නොදන්න කාලේ අපිට අපේ නම කියාගන්න බැරි කාලේ අපිට තියෙන සෙල්ලම් බඩුව ගැන දන්නවනේ මේක මගේ අල්ලන්නේ
දැන් අපි මෝරපු මිනිස්සු. අපේ බන්ධන වැඩි වෙලාද පිටුනේ අඩු වෙලාද? වැඩි වෙලා තියෙනවා වැඩි වෙලා. එකකට එකක් අපි ගැට ගන්නවා. අපි හිතමු තව විනාඩි 5කින් අප කරා මරණ යනවා කියලා. අර ටික පිළිවෙලකට ලියාගෙන යනවාද අපි? ඔය ටික තියෙන්නේ කඩාගෙන යන්න වෙනවද? කඩාගෙන යන්න වෙනවා. මරණය වෙහසයි. මම මේ කොළඹ ඉඳීම එක මහත්තයෙක් තාත්තට අවුරුදු 70 ගානක් ස්වාමීන් වහන්සේ පිරිත් ටිකක් කියලා තාත්තට සෙත් පතන්න තාත්තා නම් දොඩවනවා. තාත්තට මට ආශිර්වාදයක් කරගන්න ඕනේ කියලා අපි එක්කන් ගියා. ඒ වෙනකොට මගේ වයස 23ක් විතර වගේ තිබුණා. මම මේ තාත්තව දකින්න යද්දී ඒක ඔය කොළඹ ඔය ප්‍රධාන දෙලේ පෞද්ගලික රෝගලක් ඒකේ රූම් එකේ ඒ තාත්තා හිටියේ. ඒ තාත්තා මං දිහා බලන්නවත් කැමති නෑ. මං දැන් ගියාට පස්සේ තාත්තා මගෙත් එක්ක කතා කරන්නේ පුතත් එක්ක විතරයි කතා කරන්නේ. ඉතින් කොහොමද බණක් කියන්නේ මිනිස්සුන්ට? ගියපු නිසා පිරිත් නූලක් අරගෙන මම කරගෙන ඉන්න සූත්‍රය කියලා. පිරිත් නූල ගැට ගහලා සෙත් පතන මම ආවා. එන ගමන් අර මහත්තයාට මං කියාව මහත්තයා මෙහෙමයි. මේක අපිට කරන්න පුළුවන් වැඩක් නෙමෙයි තාත්තා ඉතින් අපිට කැමති නෑනේ. ඔබතුමාට මේක කරෑකි. ඔබතුමා කියන එක අහනෝනේ තාත්තා. ඒ නිසා මහත්තයා මෙහෙම මහත්තයා චූටි කාලේ මහත්තයාට උනා කෙම්බරිසාවක් හැදිච්ච වෙලාවල පවා තාත්තා රස්සාවින් බැලුම් අහහ සමහර රස්සාවට නොගිහින් නැගින්නේ නැති. මහත්තයා දැන් තාත්තා අසරණ වෙලා. ඒ නිසා ඔබතුමාගේ අනිත් වැඩ ඔක්කොම අඩාල වුණොත් තමයි. තාත්තගේ අන්තිම හුස්ම ටික යනකම් තාත්තා නැගින්න. තාත්තට සලකන්න ආය දවසක් එන්නේ නැතිනේ. ඒ නිසා තාත්තගේ අන්තිම හුස්ම ටික තමන්ගේ S2 ඉස්සරහා යනකම් තාත්තා ළඟ ඉන්න බෑ. මහත්තයාට කවදාවත් වරදින්නේ නැහැ. තාත්තගේ ළඟ වෙලා තාත්තගේ ඔළුවත් අත ගගා තාත්තා කරපු පින්කම් කී ඉන්න. තාත්තා රෝග හිතට යනවා. මම මොකද කිව්වා. සතිය කමාර ගියට පස්සේ මේ මහත්තයා මම මුණ ගැහෙන්න ආවා. අට පිළිකරපු තරම්. අපේ ස්වාමීන් වහන්සේ තාත්තා ජීවත් වෙලා ඉද්දී ඔබ වහන්සේ තමයි අන්තිමේටම සෙත්පත්‍රි තාත්තා නැති වුණා. මම කල්පනා කළා ඔබ වහන්සේට තාත්තට පින්පිනි සට පිළිකරපු කියලා කියලා. මම මට පිළිකරේ දුන්නා. මාම මුණ ගැහෙන්න ආපු මිනිහයාට ඉතින් මොකක් හරි කියන්නේ නැහැ. මට නිකමට වගේ ඇස්ස වුණා. මහත්තයා තාත්තා නැති වෙනකොට එයා ළඟනේ ඉන්න. ඒ මහත්තයාගේ මුණ කළු. මම මහත්තයා මට කියන්න බැරි එකක් නම් එපා. නෑ ස්වාමීන් වහන්සේ කිව්වට වැඩක් නෑ. තාත්තා නැති වෙනකොට මම ළඟ ස්වාමීන් වහන්සේ මම තාත්තට ඔබ වහන්සේ කියපු විදිහටම මගේ ඔක්කොම වැඩ පැත්තකින් දාලා රැයක් දවල්ක් නැතුව මම එතනම හිටියේ. ස්වාමීන් වහන්සේ තාත්තා නැති වෙන ඔන්න වෙන තීරදී තාත්තා ඒ විදිහ අමාරුවෙන් හුස්ම ගත්තී. මට තාත්තා ඔළුවෙන් කතා කළා ළඟට වරින් කියලා. මම තාත්තගේ ළඟ වාඩි වෙලා තාත්තගේ ඔළුව අත ගන්න. මම තාත්තගෙන් ඇහුවා ඇයි තාත්තේ? සාමාන්‍ය සමගිය තාත්තා අන්තිමට කිව්වේ මේවට ටික. පුතේනි මගේ පණ ගියක් කරන්නේ. අර ඉගෙනගෙන නඩුවන කතාවේ. දරවලේ තාත්තා ආපුදී ජීවිතේ කොච්චර අනතුරුදායකද නේ? අපිට එක දරුවෝ ටිකක් කිව්වා ඒ දරුවන්ගේ ආච්චි කැන්සර් එකක් හැදිලා. ඒ ආච්චිට මොකක් කන්න බොන්න දෙන්න බෑ. ඒ ආච්චිට කතා කරගන්නත් බෑ ඒ කැන්සර් එක නිසා. දරුවෝ නිකන් ආච්චිට ආදරෙන් කියලා දෙනවා ආච්චි මොනවද ආසා. මේ ආච්චි කොලේ එක ලියලා දුන්නා. මට හොඳ සැරට පොලොස් දෙන්නේ. කොහොමද භයානක මේකේ? අපි මේ යන ගමන නම් පිටුනේ සෙල්ලමක් නෙමෙයි. අපි පාඨමාලා තියලා ලක්ෂ ගණන් වියදම් කරලා ඉගෙන ගන්න එක එක සබ්ජෙක්ට්. ඔව් ඔක්කොම යන හොඳට ඉන්නවා මෙතන. අසරණ වුණාට පස්සේ එක කිව්වා පිළිසක් නැහැ. ඒ නිසා ඔයාලා ඔක්කොම නැත්නම් ඉගෙන ගන්න ධර්මයේ. ඔයාලට යම් දවසක පිළිසක් වෙන්නේ ධර්මයේ. ළඟ ඉන්න දරුවන්ට ඔයාලා රකින්න දෙන්න එකක් එනවා.
වට කරගෙන රෝම කූපයක් ගානේ වෛද්‍යවරු හිටියා. ඔයාලව බේරගන්න බැරි තැනක් එනවා. එතනදී මේ ධර්මයට පුළුවන් වරලක්. ඒ නිසා දැම්මම ධර්මයේ හිතට අරන් ධර්මයේ පුරුදු කරන්න බුදුරජාණන් වහන්සේ වදාළ ඥානසෝ නිවන තියෙන මිනිසයන් කල්ැතුම් හිතනවා. මම යම් තාක් දේවල් වලට ප්‍රියද මනාපද ඒ ඔක්කොම දේවල් මට අනිවාර්යෙන් හිමි වෙනවා. තමන්ගේම ගේ දකිද්දී මිනිස්සු හිතනවනේ මේ ගෙදර මට අහිමි වෙන්නේ. තමන්ගේම වාහනේ පදිද්දී මිනිස්සු මතක් කරගන්නවනේ මේ වාහනේ දැන් මම දැද්දට මේකත් මට අහිමි වෙන එකක්. පරම්පරාවෙන් ආපු නොයේ ආභරණ එක දේවල් පාවිච්චි කරනකොට අපිට මතක් වෙනවනේ මේ ආභරණ දැන් මට මේ ලැබිලා තිබ්බට මේව මට අහිමි වෙලා යන දේවල්. දරුවටම ටික ළඟට දුවගෙන යනකොට මතක් වෙනවනේ මේ දරුවෝ මට අහිමි වෙනවා අනිවාර්යෙන්. ගෙවල් වල ඇති කරන හොරතලුන් ගැන මතක් වෙනවනේ මේකුම් මට අහිමි වෙනවා. එච්චර බුද්ධිමත්යි. ඒ නිසා පින්වතුනි ඔයාලගේ හිත තුළේ වැඩකට නැති තේරුමක් නැති දේවල් අදින් පස්සේ හිතින් එපා. ඕම මම හිතන්න එකක් දුන්නා. තමන්ට මේ දේවල් අහිමි වෙනවා කියන එක නිතර හිතින්ද ඒ හිතුවිල්ල ඔයාලට සරණ ඒ හිතුවිල්ල පිට. පින්වතුන්ලාට තමන්ගේ මරණය තමන්ගේ ජීවිතයට සමීප වෙන්න පෙර මේ ප්‍රියමනාප වස්තු වලින් වෙන් වෙනවා කියන ඥානය පද්ද ගන්න වාසනාව ලැබේවා. බුදුරජාණන් වහන්සේ වදාළ ඥානසෝනි මිනිස්සී ප්‍රිය කාම වස්තු ගැන තියෙන ඇල්ම හිතින් අතහැරියත් ඒ මිනිසෙගේ හිත දෙවෙනියට කියලා පටලැවෙන තැනක් තියෙනවා. රූපේසු අවිගත රාග, අවිගත ප්‍රේම, අවිගත විපාසා. ඒ තමයි තමන්ගේ රූපය. මේ ලෝකේ අපි වැඩිපුරම ආදරය කරන කෙනාට අපි බැඳෙනවා. කවුද මේ ලෝකේ අපි වැඩිපුරම ආදරය කරන කෙනා? තමන්ම තමයි තියෙන්නේ. ආයෙ වෙන කවුරුත් නැහැ. මේ ලෝකේ අපි වැඩිපුරම ආදරය කරන කෙනාද? අපිට මට ඔක තදට දැනුණු දවසක් අපි ස්වාමීන් වහන්සේලා ටිකක් එක්ක අපි වන්දනා ගමන ගියා. සංසාර 29 විතර. ඒ ස්වාමීන් වහන්සේලා ළඟ තිබ්බ ස්මාර්ට්ෆෝන් එකකින් අපි ගෲප් ෆොටෝ එකක් ගේනවා. පස්සේ දවසක මට ඒ ස්වාමීන් වහන්සේ ඒ ගෲප් ෆොටෝ එක පෙන්නුවා මෙහෙම. ෆෝන් එකක් කියලා කියන්නේ මහානක එකක් නෙවෙයි. අඟල් 6ක් විතර නෙවෙක. ඔය පොඩි එකකින් මට මෙහෙම පෙන්නුවා. මේ ස්වාමීන් එදා අපි ගහපු ගෲප් ෆොටෝ එක. පොඩි ෆෝන් එකේ 20ක් විතර ඉන්නවා කියලා කියන්නේ මහා ලොකුවට පෙනේද මේ ඇම්බිත්තන්ව පේන්නේ. චූටි පුදුමේ කියන්නේ. මට අනිත් ස්වාමීන් වහන්සේලා එක්කෙනෙක්වත් හිටියද කියලා ගානක් කරන්නේ. අනායාසයෙන් මගේ ඇස් දෙක සැනකින් හොයාගත්තනේ මාව. ඒ කැසිල්ලකේ බලන්නේ ඔයාලට එහෙම වෙන්නේ නැද්ද කියලා. එකට 60ක් ෆොටෝ එකක් ගෙවුවොත් ඔය 60 තලේ අපි නිකම් අපි හොයාගන්නවා. අපි අපිට තරම් මේ ලෝකේ කාටවත් ආදරය කරන්නේ. හැබැයි මරන්නේ අපිට අපිව අහිමි කරනවා. ඒ නිසා මිනිස්සු කල්යල් නැතුව හිතලා තියෙනවා මේ ජීවිතේට වෙන දේ පරිජින්න නිදන් රූපං. මේ තියෙන රුව අනිවාර්යෙන් දිරන්නේ නෑ. රෝග නිද්දම් පවන් ගුණම්. මෙය රෝග වලට මේ පෝෂණය වෙන්න කැදැල්ල බඳුය. බීජති පූති සංදේහෝ මරණං ජීවිත. මරණේ පැමිණි කල්හි මේ ශරීරය මරණින් දිදී අවසන් වන්නේ. ඕක වෙන්න නියමිතයි. කාලය විසින් ඔක අපිට ගානකට හදලා දෙනවා. කාලයත් එක්ක යන ගමනක් තියෙන්නේ. අපිට තරුණකම දුන්නේ අපි තරුණකම බලෙන් උත්සාහ කරලා ගත්ත එකක්ද කාලය විසින් දීප එකක්ද? තරුණකම අපිට තරුණකම පුළුවන් අවුරුදු 5න් ගන්න. මට බෑ අවුරුදු 16 වෙනකන් ඉන්න. මම 5න් ගන්නවා තරුණකම. පුළුවන්ද? බෑ. තරුණකම අපිට දෙන්නේ කාලය. කාලය විසින් තරුණකම දීලා කාලය විසින් මේ බුදුන් ගන්න. අපිට අවුරුදු 16 ඉඳලා 36 වගේ වෙනකන් චූටි කාලයක් තරුණකම දෙනවා. ඒක ඉක්මනින් කරනවා. නිරෝගීකම කාලය විසින් දෙන්නේ
ඔක කාලය විසින් මුදුරව ගන්නවා. මම මේ නැතට කල්පනා කළා. අපි ඉස්සරහ ලැහැත් වෙලා ඉන්න ඕන. අද අපි ආසම කරන දේ අතහරින්න. අද ගැඹුරු තෙලේ කන්න කැමති කෙනා ලැහැත් පිටින් ඉන්න ඕන. ගැඹුරු තෙල තහනකට. වෙනවද නැද්ද? අද සීනි වලට ගොඩාක් ප්‍රිය කෙනා අනිවාර්යෙන් ලැහැත් වෙලා ඉන්න ඕන. සීනි තහන මෙහාට එනවා. අද පිටි කැම වලට ප්‍රිය කරන කෙනා අනිවාර්යෙන් එනවා දවසක්. පිටි කැම තහන. අපි නිකන් දඬුවම් ලැබුවා. අපි ආස කරන දේම අනාගත දවසක අපිට තහනම් දෙනවා. ලැහැත් පිටින් තමයි. අද සිනමා ශාලාවල පෝලිං වල ඉන්න ඔයාලට. මියුසිකල් වල පෝලිං වලට යන ඔයාලට. නොයෙකුත් සුන්දර තැන් නරඹන පෝලිමේ ඉන්න ඔයාලට. ක්ලිනික් පෝලිමේ ඉන්න වෙන දවසක එනවා. ඒක තමයි ජීවිතේ. මේ S2 සම්බන්ධයෙන් මම මගේ ගිහි කාලේ හිතලා දෙනවා. මාත් ඉතින් පොට්ට වෙලා කන්නාඩි දාන දවසක් එනවා කියලා. මට 24 වෙද්දි මේක. ඒකේ ජීවිතේ කියන්නේ. නවත්තන්නද මගේ S2 දුර්වල වෙලා ඔළුවේ කැක්කමක් එනකොට මම මොනවද කරන්නේ? මම එතකම් කී හිටියා මේක මගේ S2 කියලා. අන්තිමේ මගේ S2 කියපු එකම මට කන්ට්‍රෝල් නැහැ. මම මගේ S2 කියපු එක මටම කන්ට්‍රෝල් නැහැ. මගේ නම් S2 මට ඕන විදිහට හිටු කියලා මට නවත්ත ගන්න තිබ්බා. මේ වහනුගේ ගැත්තේ තමයි. ඒ නිසා මේ සොච්චමට දිගිත්තක් වසඟ වෙනවා. වසඟ වෙන්න වෙන දේවල් වල කිංගුනේ ලෝකේ හදා දෙනවා. මගේ S2 දුර්වල වෙලා මම කන්නාඩි දෙකක් දාන්න කැමති උන්නේ. මම කන්නාඩි වලට අකමැතියි. මම ડોක්ටර්ගෙන් ඒවා ડોක්ටර් මොකක් හරි මේ බෙහෙතක් හරි ඇස් වල දාලා කන්නාඩි නොදා මේක බේර ගන්න බැරි. එතකොට ඒ ડોක්ටර් කිව්වා අපේ ස්වාමීන් වහන්සේ 6 මාසයක් ඔබ වහන්සේ කන්නාඩි දාන්න ඊට පස්සේ ඕනේ. ඒ 6 මාසෙ දාන්න පටන් ගත්ත එක තමයි මේ තාම දාන්නේ. කන්නාඩි දෙක විදිහට හදන්න කිව්වේ ෆ්‍රේම් තියෙන දෙක. මම කන්නාඩි දෙකක් දැම්මාද කියලා පේන්නේ නැති වෙන කන්නාඩි දෙකක් දාගන්න යාසුනේ. ඒ නිසා මම කිව්වා මම ෆ්‍රේම්ලස් මම හදාගන්න මට ඒක හොඳයි. ඒ කන්නාඩි හදවන තැනට මම ගියාට පස්සේ ඉතින් හිටි ගේනවල මම දෙන්නේ මම තව පුතෙක් එක ගිහින් මට කිසිම අත්දැකීමක් නැහැ මම අර පුටි වාඩි වුණාට පස්සේ ඒ ගේනවල මම දැන් ගෙනල්ලා අන්න එක්කෙනෙක් ෆ්‍රේම් එකක් අරන් එනවා මේ ඩිසයින් එක අරන් ඇවිත් මෙහෙම ආමුදුනේ දාගන්න කියලා දෙනවා. මම උඹ දාගත්තට පස්සේ ඒ කෙල්ල ඈතට ගිහලා බලනවා. ආමුදුනේ ඒක හොඳයි නේද? එතකොට අනිත් කෙල්ල කියනවා නෑ ටිකක් ඒක අවුල් වගේ. ඒ කෙල්ල තව එකක් අරගෙන. කන්නාඩි 3ක් 4ක් මේ දෙන්න මෙහෙම එහෙට මෙහෙට කළා. මං කල්පනා කළා එස්පෝට් වෙච්ච හින්දා මේක දාගන්නවා. දැන් ඒක මට කැටේමක් කරන්න ලැහැටි. මම බටවිට බලනකොට මට පේන කන්නාඩි දෙක. මම ඒ දෙක ගත්තා. මේ දෙක හොඳයි. මේ දෙකට ලෙන්ස් දෙක හදන්න. ජීවිතය කියන එක අපිට තව හිතන්න ගොඩාක් දේවල් තියෙනවා. ඔයාලගෙන් හිතන්න පටන් ගන්න. වයසට ගිහින් ඉන්න මිනිස්සු දකිද්දි, ඔයාලම වයසට ගිහින් ඉන්නවා දකිද්දි, ඔයාලගේ හිතේ හිතන්න. මම තව වයසට යනවා. වයසට යන්නේ නිදහස් නෑ. ලෙඩදු කාරණා දිනකට බව ඔයාලා හිතන්න. මම ලෙඩ වෙනවා. මා නිදහස් නෑ. මරණය ආරංචි වෙනකොට මරණයක් මතක් වෙනකොට ඔයාලා හිතන්න මාත් නැරෙනවා මරණයෙන් නිදහස් නෑ. ඔය හිතුවිලි තුන හරි බලවත් හිතුවිලි තුන. ඔය හිතුවිලි තුන තමයි රම්ම්‍ය සුරම්ම්‍ය සුභ කියන පහයන් තුනක හිටපු සිද්ධාර්ථ බෝසතුන්ග කෙළපිඩක් වගේ ඒ දේවල් අත්හැරවලා අබිනික්මම් කරන තැනට අරගෙන ගියේ ඔය හිතුවිලි තුන. ඔය හිතුවිලි තුන කියනවා නම් ඔයාලගේ ඔය සත්‍ය ජීවිතය අතහරින්න බැරි කමක් නෑ. අනුන්ගේ කෝන්තර හිතේ පාවලකට බැන්නා රිද්දුවා හින් ගෙවුවා ඔබ හිතන්න එපා. දරුවන්ට අපි කරපු විදිහට මුන් අපිට මෙහෙම සලකන්න ඕනේ. ඔබ හිතන්න එපා. ඔය හිතුවිලි ඔක්කොම අයින් කරලා ඊට වඩා වටින හිතුවිලි ටිකක්
අද මේ බණපදින් පස්සේ පොරොන්දු තමන් වයසට යන බව, ලෙඩ වෙන බව, මැරෙන බව නිතර සිහි කර තමන්ගේ කය අත්හරින්න වෙන මොහොතේ කය අත්හැර හැකි ඥානයත් ඇති කරගන්න පින්වතුන්ට වාසනාව ලැබේවා. දැන් කාරණා දෙක. බුදුරජාණන් වහන්සේ වදාළ ඥානසෝමි මරණ ඉදිරියේ අසරණක වෙන තුන්වෙනි කරුණකුත් තියෙනවා. ඒ තමයි හෘද සාක්ෂිය. මොකක්ද ඒකට කියන්නේ? හෘද සාක්ෂිය. අපිත් එක්ක අපේ පටු කාලේ ඉඳලා හිටපු සාක්ෂිකාරයා. මේ මුළු ලෝකෙටම හොරින් හැංගිලා කරපු දේවල් පවා දන්න කෙනා. හෘද සාක්ෂිය. ලෝකෙටම කොලේ ගහුවා. අපිට හෘද සාක්ෂියට නම් කොලවන්න බෑ. අපි හිතපු දේවල්, අපි කරපු දේවල්, අපි කියපු දේවල් සියල්ල හෘද සාක්ෂියට. යම් මේ නිමේෂයක මරණය පැමිණිලා මේ ඔක්කොම දේවල් අතහරින්න වෙනකොට හෘද සාක්ෂිකාරයා තමන්ට කතා කරනවා කියන එක ඔයාලා විශ්වාස කරනවද? ඒක බුදුමෙක. අපි අපිටම කතා කරනවා කියන එක මම මේ වයසට ගිහින් නැති නිසා මේක සම්බන්ධයෙන් මට අත්දැකීම් කියන්න ගන්නේ. නමුත් මේක අවුරුදු ගානකට කලින් මේ මාළවේම අම්මා කෙනෙක්. ඒ අම්මට කැන්සර් එකක් හැදෙනවා. දරුවෝ අපි දෙක එකතු කරගෙන ගියා. ඒ අම්මා බලන්න අඳුර ගන්න බෑ ඒ අම්මම ඇට සැකිලා. ඒ අම්මගේ බඩවැලේ කැන්සර් එක වෙච්ච ඉතින්. මගේ බලන්න ආසයි අම්මා. මම ඒ නිසා ඒ දරුවෝ මාව එක්කන් ගියේ ඔබ වහන්සේ දැක්කම සතුටු හිතේ. මේ අම්මට සතුටු හිතුණා මම දැක්කට පස්සේ ඉන්නවා. මම ඉතින් බොහොම ආදරෙන් මේ අම්මත් එක්ක කතා කළා. ඒ අම්මට මම පින් මතක් කළා. ඒ අම්මා හිනා වෙනවා. හැබැයි S2 මනන්නේ. මට තේරුණා මේ අම්මා හිනා වෙන්න ඕන මට. සතුටක් නෑ. මම එනවා අම්මට ඇත්තේ. අම්මා සතුටුසෙන් නෙමෙයි නේද ඉන්නේ. අම්මගේ හිතේ මොකක් හරි කනගාටුවක් තියෙනව නේද? එහෙමයි සම්මත. මම ආවේ මට කියන්නේ. එතකොට අම්මගේ කිව්වා ස්වාමීන් වහන්සේ මට මේ මගේ හිතෙන් ගැලවිලා නෑ. ස්වාමීන් වහන්සේ මම ගොඩාක් පින් කරපු ගාරෙත්. අනේ ස්වාමීන් වහන්සේ මට මගේ වයස අවුරුදු 30 ගණන්වල අපේ මහත්තයාටයි මට ඊවෙනකොට ගෙදරක් තිබුණේ අපි හිටියේ කුඩි ගෙදරක. ඒ ගෙදර ස්වාමීන් වහන්සේ මේ කරදරේ තිබ්බා. මේ කරදරේ නිසා අපි කතුරු තුනක් ගෙනලා මීයන්ට මේ කතුරු තිබ්බා. ස්වාමීන් වහන්සේ ඔය මේ කතුරු වලට අහු වෙලා ඇතැම් මීයෝ භාගයට කැඩිලා ඉන්නේ නැහැ. මම ඒ කාලේ ඇස් දෙකෙන් දැක්කා. මම උඹ මෙල්ුවේ එහෙම භාගයට මේ අහු වෙලා ඉතින් එහෙම මම මීයව විසික් කළා. මම උඹ මෙල්ුවේ ඔයාලට සමාන මේ කතුරු තියලා නැත්තම් ඔය අද්දෙක් නැතු ඇති. නමුත් මගේ කුඩා සන්දී අපි අම්මගේ කාලේ විදේශගත වෙලා හිටි මම චූටි කාලේ හිටි අපේ නැන්දා ළඟ. නැන්දා මේ හොඳ ලක්ෂ විදිහට කතුරු දීපු කතුරු ගන්න. නැන්දා සාමාන්‍යයෙන් තියෙනවා කතුරු දෙකක්. ওই කතුරු තිබ්බට පස්සේ සමහර දවස්වල අපි උදේ අවදිවේදී කතුරු නැහැ. මීයා කතුරක් අරන් ගිහින්. එතකොට නැන්දා මාව තමයි යවන්නේ කතුරු අරන් ගිහින්. අමාරු නෑ කතුරු හොයාගන්න. ඒ මීයා ගියපු පාරේ උන්ට නිකන් දියාරුවට බඩ ගිහින් අමාරු නෑ. ඔය පඳුරක් අස්සට වෙන්නකදී ඉන්නවා මීයා. මම කතුරු පන්නනවා. ඒ කතුරු පන්නනකොට පස්සේ ඌ අර ඉස්සරහ කැලේ පන්න තියෙන නිසා පස්ස කැලේ ඇදෙනවා. ඒ නිසා ඔය අම්මා කියපු දර්ශනේ මං විඳලා තියෙනවා. ඒ අම්මට කියනවා ඒ ස්වාමීන් වහන්සේ දැන් මගේ හිත ඒ අම්මට එනකොට 70කට කිට්ටුවේදී මේක උන්නේ 30. අවුරුදු 40ක් විතර හැංගිලා තිබ්බ එක. දැන් ඒ අම්මට කියනවා උඹට මතකද? මීයන්ට කතර තියලා මීය දෙකට කැඩිලා ඇදලා හිටපු හැටි. දැන් උඹත් දෙකට කැඩනවා වගේ ඉන්නේ. ඇදලා හිටපන්. පිට කෙනෙක් හතුරෙක් තමන්ට කතා කරනවා වගේ මේ හිත තමන්ට කතා කරනවා. පින්වතුනි
ගෙවල් වල මිනිස්සු අමනාප වෙලා ගෙවල් වල මිනිස්සු දොස් කියන ගත්තොත් අපිට ගේ දාලා ගියයි. ගමේ මිනිස්සු අමනාප වෙලා මේ මිනිස්සු චෝදනා කරන්න පටන් ගත්තොත් අපිට ගම දාලා ගියයි. රටේ මිනිස්සු චෝදනා කරන්න පටන් ගත්තොත් අපිට වීසා පාස්පෝර්ට් හදාගෙන රට ගියයි. අපි හිතනවා අපිට චෝදනා කරන්නේ අපි වෙන්නේ. ඒ නිසා හදාගන්න ජීවිතේ ඔයාලා දිහාව හැරිලා බලනකොට ඇස්සරට කඳුළු වෙන තරම් ලස්සනට ඔයාලා ජීවිතය හදා. බාහිර මිනිස්සු ගුණ කීකේ වර්ණනා නොකරන කමන්නේ. ඔයාලා දිහාම හැරිලා බලනකොට මං දැන් ඔයාලට අද ඉඳලා පටන් ගත්තා. අපේ ඥාතියාගේ 3 මාසේ බණට වැඩම කරපු ස්වාමීන් වහන්සේ බණපදේ කියපු දවසේ ඉඳන් මම එදී වහන මොදෙකවත් තරන්නේ මම ප්‍රාණඝාතයෙන් වැළකුණා. කැරපොත් එක්ක මම තරන්නේ. මම වෙන කිසිම සතෙකුගේ ප්‍රාණය මගේ ජීවිතේ ගත කිරීම වෙන්නේ නරගෙන නැහැ. ආගේ සැනසෙල්ල ඔයාලා විඳින මිනිස්සු නේ. ප්‍රාණඝාතයෙන් වැළකීම කියන ශික්ෂාපදේ සමාදන් වෙන්න බොහෝ විදියට රකින්න බොහෝ අඩුයි. සමාදන් වෙනවා. ඒක අර සම්මන් එකයි කිව්වේ මේ බණ ඇහිලා ගොඩක් වෙලාවට සම්ප්‍රදාය. බුද්ධ වන්දනා සම්ප්‍රදාය. අපි බුදුන් වහන්සේට බුදුගුණ කියනකොට අපි බුදුගුණ කියනවා. ඔහි අධික දැනගෙන ඔහොම ඉන්නේ. මම කොච්චර ඉතින් දේශනාවල දැකලා තියෙනවා. සමහරවිට මම බුද්ධ වන්දනාව මෙද නවත්තලා කියනවා. පිටුනේ ඕනතරම් මේ කටවලින් පරස වචන කියලා තියෙනවා. හිස් වචන කියලා තියෙනවා. තේරුමක් නැති වචන කියලා තියෙනවා. අම්මට පව උඹතෝ කියලා තියෙනවා. එහෙම කටවල වලින් බුදුගුණයක් කියන්න ලැබෙන වෙලාවේ ඔය කට පුරුදු කරගෙන ඉන්න එපා. බුදුගුණ කියන්නේ මම මොහොම කියලා දෙනවා. ඇයි මම බණකට වැඩම කරන්නේ? මම වැඩම කරන්නේ මේ දහම් කතාවෙන් මට රැස් වෙන පින ගැන සලකලා. මම තව කොච්චර කල් කතා කරයිද කියලා මම දන්නේ. උගුරු වලට කැන්සර් හැදෙන මිනිස්සු ඉන්නවද? ආදිසේ මගේ උගුරට කැන්සර් එකක් ආවොත් මම කොච්චර බණ කී හිටියද එදාට මට නවත්තන්න ඕන. ඒ නිසා මම කැමතියි මට කතා කරන්න පුළුවන් කාලේ හිස් වචන වල්පල් පරස වචන කතා කරගෙන ඉන්න නැතුව මට අවස්ථාව ලැබිච්ච මොහොතේ මිනිසෙකුගේ ජීවිතය හදාගන්න වටින බණක් කියලා මට කතා කරන්න ලැබුණ හැකියාවෙන් පින් කරගන්න මම කැමතියි. එහෙන්දයි මෙච්චර තරුණ වයසක දිනපතා බණ තිබ්බම මම බණ බාරගන්නේ නෑ. මම දන්නවා ඒකෙන් මට පින් රැස් වෙනවා. අද කියන බණපදේ මගේ ජීවිතයේ අවසාන බණපදේ වේද දන්නේ නැහැ කියන තැනක ඉඳලා මම බණ කියනවා. එහෙම වෙන්න බැරිද? අද ධර්මාසනයක වාඩි වෙලා බණ කියන මට යලි ධර්මාසනයක් දකින්නවත් බැරි වෙන්න පුළුවන්. ජීවිතේ කියන්නේ එහෙම එකද නේ? ඒ නිසා තමන්ගේ පැත්තට හැරිලා බලනකොට තමන්ව ලස්සනට පේන ජීවිතයක් හදාගන්නයි බුදු කෙනෙක් බණ කිව්වේ. ධර්මයේ බුදුරජාණන් වහන්සේ දුන්න උපමාවක් ධම්මාදාස දහම් කැඩපත. කැඩපත කියලා කියන්නේ මොකක්ද? අපිව පෙන්වන දෙයට කියනවා කැඩපත. අපිට උපදින්න ඇස් හැදිලා තියෙන්නේ අපිව බලන්න නෙමෙයි. අපේ ඇස් වලට අඩු වෙන පේන්නේ අපිව. අපේ ඇස් වලට ඕන තරම් අනුමන පේන්නේ. අනුම පේන ඇස් දෙකෙන් අපිට අපිව බලා ගන්න කැඩපත උදව් කරන්නේ. ඒ වගේ ධර්මයෙන් තමන්ව බලා ගන්න. ඔයාලගේ දුස්සීලකම් මට හදලා දෙන්න බෑ. ඒක හදාගන්න යුතුයි. ඔයාලගේ පාපී වැඩ මට නවත්තලා දෙන්න බෑ. ඒ පව් වැඩ නවත්ත ගන්න ඕනේ ඔයාලා. ඔයාලගේ ජීවිතේ තියෙනවා නම් අයහපත. ඒක මට නවත්තන්න බෑ. ඒක නවත්තගත යුත්තේ ඔයාලා. මං කරන්න පුළුවන් උදව්ව තමයි යහපත අයහපත කියලා දෙන්න. ඒක තමයි මේ කරන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකයට කළේ යහපත අයහපත කියලා දෙන්න. තුන්වෙනි කිච්ඡන්න තප්පන් වීර්ය කළ යුත්තේ ඔබයි. මම ආසයි මේ මගේ බණපදයට සමන දීගෙන ඉන්න මේ පිටුලා මරණ මුඛයට පත් වෙද්දී තමන් ගැන බල ඇස් වලින් සතුටු කඳුළු හෙල
අන්තිම හුස්ම හෙලනවා මම මේකට ආසයි. ඉතින් හදාගන්න ජීවිතේ. මේ වෙනකන් තිබුණා නම් පින්වතුනි ප්‍රාණඝාතේ. අද ප්‍රාණඝාතේ අතහැරපු මිනිස්සු කියන්නේ. මේ වෙනකන් තිබ්බනම් සල්ලාලකම අද සල්ලාලකම නවත්තපු කෙනෙක් විදිහට නැගෙන්න. මේ වෙනකන් තිබ්බනම් මත්තු වතුර මත්ද්‍රව්‍ය භාවිත ඒක නවත්තපු පෞරුෂයක් තියෙන මිනිස්සු විදිහට අද නැගෙන්න. මේ වෙනකන් තමන්ගේ ජීවිතය තුනේ මව්ගේ ගුණ හිතලා පියාගේ ගුණ හිතලා අම්මා තාත්තා ගැන විශේෂයෙන් සැලකීමක් තිබෙන්නේ නැත්තම් අද අම්මගේ ගුණ තාත්තගේ ගුණ හදවතට බරට දැනෙන මිනිස්සෙක් විදිහට නැගිටින්න. ජීවිතය කියන එක තවත් කෙනෙක් ඇවිත් හදලා දෙන්නේ. අත්තාහි අත්තනෝ නාතෝ තමාමයි තමන්ගේ පිහිට කෝහි නාතෝ පරෝසියා පරිබාහිර කවුරුත් කොහොමද ඔබ රකින්නේ? අත්තනාව සදම් කියලා දෙන දහම් පදයක් තුළ තමන්ව දමනය කරගත්තොත් නාතං ලබති දුර්ලභ දුර්ලභ රැකවරණයක් ඔබට ලැබෙයි. හෘද සාක්ෂියෙන් චෝදනාව විදිහට තියාගන්න. අපිට මේ බණපද නොතේරෙනව නෙමෙයි. ඉතින් මේ දැන් අද කියලා දීපු බණපදේ මෙච්චර සරලවට කියලා දීපු බණපදේ තේරුම් නැත්නම් ඒක වෙනම අසනීපයක්. මෙච්චර සරලව ඔයාලට බණපදයක් කියලා දීලා ඔයාලට මේක නොතේරෙන්නේ. හැබැයි මේ බණපදේ පුරුදු කරගන්න යනකොට ඔයාලට බාධාවක් තියෙනවා. මොකක්ද? ඔයාලට හිතේ ආමුදුරෝ කිව්වේ ඇත්ත. හැබැයි මට තව කාලෙ තියෙනවා. ඔක තමයි තියෙන ප්‍රමාණය. ආමුදුරෝ කිව් කතාව නම් ඇත්ත. හැබැයි මට කාලෙ තියෙනවා. අපි ඔහොම එකක් කියනවා. ඒක මේ තරුණ දරුවන්ට මේක ගැන කවර කතාවද? සමාජලාට අපේම පවුල් වල මේ නැන්දර මාමල මුණ ගෙහෙද්දි මට වෙනස හොඳට දැනෙනෝනේ. මං මහාන වෙන්නකොට කළු කොණ්ඩ තිබ්බයිගේ මං ආපහු දැක්කෙදි කොණ්ඩ සුදු වෙලා. වැහැරිලා මට පේනකොට මං කියනවා මේ නාකියෝ මේ සිල් ගන්න නැද්ද? පින් කරන්නේ නැද්ද මං අහනවා. ඔලු කහ කහ කියනවා හවුතර කරන්න ඕනේ ඉතින් කරන්න ඕනේ තව කාලේ තියෙනවා ඉතින්. තව කාලේ තියෙනවා කියලා හිතෙන මොකද්ද මේ මුලාව අපේ ජීවිතේ තුළ තියෙනවා. මේ මුලාවෙන් ඔබට අපි වයින් ඕන මොකද ඒක සම්පූර්ණ මුලාවක්. අපි මැරෙන දවසවත් දිනේවත් විදිහවත් අපි ඇත්තටම දන්නේ නැහැ. එහෙම අපි හිතන් ඉන්නවා නම් අපිට තව කාලේ තියෙනවා කියලා. ඒකට මුලාව නොකිය වෙන මොකක් කියනවා. මම ඊට මාසෙකට මේ අවුරුදු එකමාරකට කලින් අපිට ලැබිච්ච ආරාධනාවකට ධර්මදේශනාවක වැඩම කළා. ඒ දේශනාව කෙරුණේ ජීවත් වෙලා ඉන්න අම්මා තාත්තට පින් පිණිස. ආශිර්වාද පිණිස. ඒ දෙන්නගේ ඇනිවර්සරි එක. දරුවෝ ටික තමයි අපි වඩේට වැඩන්නේ. ඒ දරුවන්ගේ වයසේ යාළුවෝ ඔක්කොම එකතු කරගෙන පින්කම කළේ. ඒ ළමයි මගෙන් ඉල්ලීමක් කළා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ අපේ දේශනාවේදී විශේෂයෙන් මෞගුණ පියගුණ කියනවා නම් අපි ආසයි. ඒ මම ඒ නිසාම වගේ මේ දේශනාවට මෞගුණ පියගුණ සහිත ජාතක කතාවක් මුල් කරන් ඒ ජාතක කතාවෙන් තමයි බණ කිව්වේ. එදා ධර්ම දේශනාව ගැන දැන් මට පේනවා බණපදේ අහන් ඉන්න අයට වෙනදාට වඩා තදට එදා බණ වැඩිලා මට පේනවා. සාමාන්‍යයෙන් ඔයාලගේ හිත ඇතුළ බලලා අද කියපු බණපදේ වැදුනද නැද්ද කියලා බලන ඥාණය මට නැහැ. මේ මිනිස්සුන්ට බණපදේ වැදුනා කියලා මට තේරුණේ එතන හිටපු තරුණ කොල්ලන්ට පවා ඇඬුණා. නොදැනීම ඇස්වලින් හඳුරු ගන්නවා. අම්මගේ ගුණ තාත්තගේ ගුණ හිතට දැනෙනවා. මම මූණ ටික මෙහා බලලා තීරණය කළා අද බණපදේ නම් වෙනදාට වඩා වැඩි තියෙනවා. මට හිතුණා මේ දරුවන්ට අම්මගේ ගුණ දැනුන එකක් කොච්චර එකක්ද? තාත්තගේ ගුණ දැනුන එකක් කොච්චර එකක්ද? අදම පුරුදු කරගන්න මම පුරුද්දක් කියන්න ඕන. මම කියුවේ ඔයාලගේ අම්මලා තාත්තලාගේ ගුණ අද තදට දැනෙච්ච දවසේ ඔයාලා ගෙදර යනකොට ඔයාලගේ අම්මා ජීවත් වෙ ඉන්නවා නම් අදම ඔයාලගේ අම්මගේ පාදෙක ඉඳින්න ඉබලවදින්න. ඔයාලගේ තාත්තා ජීවත් වෙලා ඉන්නවා නම් අදම ඔයාලගේ තාත්තගේ පාදෙක ඉඳින්න ඉබලවදින්න.
අදම සතුට එකතු කරගන්න මං මගේ මව් දේවතාවගේ පා ඉන්න දරුවේ මම මගේ පිය දේවතාවගේ පා ඉන්න දරුවේ කියන සතුට දරුවෝ ඔයාලා විඳින්න. ඒක අද එකතු කරගන්න ඕක අද කරගන්න බැරුණොත් එහෙම ඔයාලට ඔක හෙට කරගන්න බැරිදී. මම එහෙම කිව්වා. ඔය වචනේ මනට කියලා මං නැගිටලා වැඩම කරා. හැම ධර්ම දේශනාවකදීම කරනවා වගේ බණ ටික කියලා පින් දීලා මම වැඩියා. මම මේ වචනේදී අම්මට දේවතාවී කියලා කිව්වේ මට හිතිච්ච එක නෙමෙයි. ඒ වචනේ කාගේ වචනේද? සර්වඥයන් වහන්සේගේ වචනය. බුදුරජාණන් වහන්සේ කතාවේ ඔබ දේවා භික්ඛවේ මාතා පිතරෝ මහණෙනි මෞපිය වනාහි ඔබ කිලෝවේ මුල්ම දෙවියෝ විද. ඒ යම්මදාතර දෙවියෝ කියන්නේ. මේ මනුලොවට අපි එනකොට අපිව ඉෂ්ඨකාමී දෙවියෝ වගේ කලල ඉඳන් රැක්කේ ඒ දෙන්නා. ඕන තරම් ගෑනු පිරිමි ඉන්නවා බඩට දරුවා ආපු ගමන් කලබල වෙලා දරුවෝ නැසන. දැම්ම දරුවා හදන්න බෑ. දැම්ම දරුවා හදන්න බෑ කියලා පෙත්තින් නැසන්න පුළුවන් නම් පෙත්තින් කලබල නැසනවා. ගොඩ බෙහෙතින් නැසන්න පුළුවන් නම් ගොඩ බෙහෙතින් නැසනවා. සමහර ඊටත් වඩා දරුණුයි අඬු දාලා හරි නැසනවා. ඒ ස්ත්‍රී නේද? ඔයාලගේ මගේ අම්මා දේවතාවයක් නෙමෙයි. ඔයාලගේ මගේ තාත්තා දේව පුත්‍රයෙක් නෙමෙයිද? නොනසා හුස්ම දුන්නා. ඒ හුස්ම දුන් මවගේ පා ඉම්බොත් ඒක දරුවෙකුට මේ මරණාසන්න මොහොතේ මතක් වුණොත් ඇස් වලින් කඳුළු පයින්ද කරන්න පතන නෙමෙයිද? මමගේ අම්මගේ පා දෙක තින්න දරුවේ. ඕක මගේ ජීවිතේ පැවිද්දෙක් වුණාට පස්සේ සතුටින් වෙලදාගත්ත එක. මම පැවිදි වෙච්ච දවසේ ඉඳන් මගේ අම්මගේ වන්දනා පිළිවෙත තියෙනවා. මාව ජනිත කරලා පෝෂණය කරලා කිරිපොවලා මට ඔක්කොම දේවල් දීලා අන්තිමේ තමන්ට තියෙන අගනාම මණික බඳු මාව බුද්ධ ශාසනයට පූජා කරපු අම්මා මම ඉස්සරහම අදිනවා. එතකොට ඒක දරා ගන්න තරම් යම් හිතුවිල්ලක් මට ඕනේ නැද්ද? මම එතකොට හිතපු හිතුවිල්ල තමයි මං වදින කාලේ මම්මගේ අම්මගේ කකුල් දෙක තියලා දෙපා. මට ඒ නිසා මේ බණපදේ හරි සන්තෝෂයි. මම මේක ජීවිතේ කරලා. තාත්තා අදටත් මට වදිනවා. ඒ තාත්තා වන්දනා කරනකොට මගේ හිතේ තුලින් හිතන්න හිතුවිල්ලක් මට තියෙනවා. මම මගේ තාත්තගේ පා දෙක ඉන්නදන්නේ. ඒ නිසා දරුවෙකුට අද වුණත් ඔයාලගේ අම්මලා තාත්තලා ජීවත් වෙනවා නම් ඔයාලට ජීවිතේ යම් සුන්දර සතුටක් එකතු කරගන්න කරුණ මම කිව්වේ. මම මුණ ගැහෙන්න මාස 3-3මාරකට පස්සේ එනවා. ඒ මහත්තයා කතෝලික මහත්තයෙක්. එතුමාලිත් අපිත් එක්ක කතා කරා. එතුමාට තේරෙන්නේ නැහැ ඉතින් අපිත් එක්ක කතා බහ කරන විදිහ මූලිකව. මාව දැක්ක ගමන් එතුමා ගැස්සල කඳුළු පෙරුණා. මගෙත් එක්ක මුලින්ම ගොත ගහලා කියපු වචනේ තමයි "ආමුදුරු මම මේ ආවේ ඔබ වහන්සේ කියපු එක මං කළා." දැන් මට මාස 3-3මාරකට පස්සේ මොකද්ද කියලා මතක නැහැ. මම එහෙම මන්ට මොකද්ද මම කිව්වේ? මට කිව්වා අම්තුනේ මාස කිව්වා අම්මගේ පාදෙකින් පිටර කියලා. මම ඒක කළා. එදා ඔබ වහන්සේ බණ ඉවර වෙලා වැඩම කරනකොට මං වාහනේට ගොඩ වෙලා මට ගෙදර යන්න වාහනේ හරවලා ගත්තා. මට එකපාර මතක් වුණා ඔබ වහන්සේ කිව්වා අදම කරන්න අද කරගන්න බැරිුණොත් බැරි වෙයි කියලා. ආම්දරේ මම ඒ නිසා බිරිඳට කතා කරලා කිව්වා මම අද ගෙදර ඉන්නේ. මම අද යන්නේ මහ ගෙදර. අම්මට දාතලේ කතා කරලා කිව්වා ඇහැරලා ඉන්න මම එනකම්. මම කීයට හරි එනවා. තෑගි දෙකකුත් අරගෙන මේ මහත්තයා කියනවා. නුහුරු නුපුරුදු අවුරුදු 40 ගාණක් වෙනකම් ජීවිතේම නුහුරු නුපුරුදු දෙයක් එතුමා කරන්න යන්නේ. තාත්තා පුටේ වාඩි වෙලා හිටියා. අර තෑගි අරගෙන ගිහලා ඔඩොක්කුවට තියලා තාත්තගේ මූණවත් බලන්නේ නැතුව කකුල් දෙක අල්ලගෙන ඉන්නවා. මේ මහත්තයා ඔළුව උස්සන්නත් කලින් තාත්තා නැගිටලා එහෙම කාමරේට ගිහින් දොර වහගත්තලු ආයෙ ඇවිත් නැහැ. අම්මගේ ළඟට ගිහලා අම්මට තෑග්ග දීලා අම්මගේ කකුල නිදිනකොට
ඒ අම්මා එක ගහ ඔළුව අතක ගහ අහලා තියෙනවා. පුතේ මුළු මොකද ඒක පාරුනේ? අම්මා ආමුදුනමගේ බණක් ඇහුණා. ආස හිතුණා. ආසාවට ගලේ. ඔබ කාලෙකින් එක දරාවේ මම මොන හරි කන්න යනවා. මේ මහත්තයත් එක්කම කතා කර කර ඒ රෑ අම්මා මොන හරි කිව්වා. පත බෙදලා දීලා මේ මහත්තයා එක පැත්තකින් කාද්දී ඒ අම්මා පොඩි එකා වගේ අනෙක් පැත්තෙන් අනාන කවලා තියෙනවා. මට ඒක කියද්දී හිතුණා ඒ අම්මා මේ මහත්තයා කියන දරුවා නිසා යම් දා ජීවිතේ සතුටු වුණාද එදා වෙන්නේ නැති සුන්දරම සතුටක් ලැබුව දවසක්. මෙච්චර ලොකු මහත් වෙච්ච දරුවොත් ඉන්න තාත්තෙක් වෙච්ච මගේ එකා අද මගේ කකුලින් මනේ. ඒ අම්මා සතුටුයි. ඒ මහත්තයා නින්දට යනකොට ඇඳ ළඟටත් ඇවිත් විනාඩි 10ක් විතර ඔබ අතක ගන්න තියෙනවා. බලන ජීවිතය. ඒ අම්මා එදා පාන්දර 2ට අන්තරා. ඒ මහත්තයා මගෙත් එක්ක ඇවිත් කියනවා ආමුදුර වහන්සේ කියපු එහෙම වුණා. එදා මම කරගත්තේ නැත්තම් මට ආයෙ කරගන්න වෙන්නේ. ඔබ වහන්සේට තින් ස්තුතියි. ඒතුමල ගුණයක් තිබ්බ නිසා මම හොයන්න ඇවිත් මට තින්නුනේ. මම මේ කතාව කිව්වේ වෙනට මං ගැන කරුණක් කියන්න නෙමෙයි. මේ කතාවේ තියෙන ඊට වඩා වටින එක. ප්‍රමාදය හදන්න බැරි වරදක් විය හැකියි. ඒක තමයි මේ කතාවේ තියෙන්නේ. ප්‍රමාදයේ සමාලාවට හදන්න බැරි වරදක් විය හැකියි. අර මොනවද කියලා හිතුණා නම් හෙට උදේ මම යනවා කියලා. එතුමාට යන්නේ අම්මගේ මලගමට නේ. ඒ නිසා මේකට ප්‍රමාණය නෙපා. අද ලස්සන බණක් වයන්න කියලා. ජාති ආගම් කුලමන ભેද නැතිව ගලප ගන්න පුළුවන් බණ මම ගන්න කිව්වා. අපි මැරෙනවා. ඒ මරණය පැමිණෙන්න කලින් ඔය තැන් තුන හදාගෙන තියගත්තා. වරලක. සැන්නසිල්ලේ තමන්ගේ මරණයට මුහුණදී එදාට බැරි වෙලාව සුස්ම යන්න කලින් මාව මතක් කළොත් මටත් ඉන්දිකෙන් බැරි. ඒ නිසා ඒ මහත්යාගේ තිබුණ ලස්සන ලක්ෂණ. මොකද උතන මම බණ කියනකොට අඬ අහගෙන හිටපු කී දෙනේ ඔක අමතක කරන නැගිටින්න දෙන්න. බණ ටික අහපු ගමන් ෆෝන් එක අතට ගන්නකොට අහපු බණ ටික නිකම්ම පිච්චිලා යන්නේ. අදටත් ඒ බණපදේ මතකවත් නැති කී දෙනෙක් එදා ඒ ගොඩේ බණ අහන්න ඇද්ද? සමහර යන ගමන් කතා කියන්නේ ඔය හඳුරුම කිව්වට අපේ ගෙවල් වල කොහොමද කරන්නේ? ගොඩාක් දෙනෙක් ඒ කතා කියන්නේ. එතුමාට තිබ්බ දක්ෂකම. රැප් කෙලි වෙනකම්වත් පමාණු වී එතුමා ඒක කළා. ආන්ගේ කොටස මට කරලා දෙන්න බෑ. බණ කීම කියලා කියන්නේ එන්නත් කරන්නේ වගේ එකක් වුණා නම් මම ඊට වඩා උදව්වක් කරලා කරනවා. බණ කීම එන්නත් කරන්නයක් වුණා නම් මම අද බණට එද්දිම අරගෙන එනවා එන්නත් ටික. බණ කියන එක පැත්තකින් තියලා අල්ලගෙන ගන්නවා. බණපදයේ සැනසුම ඒ විදිහට දෙන්න පුළුවන් නම් බණපදයේ සැනසුම පෙත්තකින් දෙන්න පුළුවන් නම් අපි මහන්සිලා බණ කියන දෙන්නේ නැහැ. ඔයාලට මේ දෙති ටික දුන්නා නම් ඔයාලා බණපදයේ කියන මේ දහම කියන එකේ සැනසුම ලබයි. කිසිම ක්‍රමයක් නැහැ. බණපදයේ අහලා මතක තියාගෙන තමන්ගේ අවශ්‍යතාවයක් කරගෙන ඒක පුරුදු කරොත් විතරයි ධර්මීය රැකවරණය ඔබට ලැබෙන්නේ. මම ආශිර්වාද කරනවා. පින්වතුන් හැම දෙනාට මේ කියා දුන් ධර්මයේ රැකවරණය ලබන්න නම් වාසනාව ලැබෙත්වා. අර මහන්සියගෙන මම කියපු කතාවම මුල් කරගෙන පින්වතුන්ලාට තමන්ගේ ළඟ දුස්සීලකම් තියෙනවා. පමානුමි දුස්සීලකම් අතහැරගන්න වාසනාව ලැබේවා. පමානුමි සිල්ගුණ පුරුදු කරගන්න වාසනාව ලැබේවා. පමානුමි පින් කුසල් වඩා ගන්න වාසනාව ලැබේවා. පමානුමි ධර්මයේ හැසිරී ගෞතම සාසනය තුල තමන්ගේ ජීවිතයට ආරක්ෂාවක් හදාගන්න පින්වතුන්ට වාසනාව ලැබේවා. යම් මේ දිනක තමන්ගේ මරණය මුල ගැහෙද්දී මරණය ඉදිරියේ තැතිගැන්මක් බයක් අසන්නකමක් නැතිව මරණයට සැනසෙල්ලෙන් මුහුණ දෙන්න පුළුවන් ජීවිතයක් පින්වතුන්ට ගොඩනගා ගන්නට වාසනාව ලැබේවා. සාදු සාදු. අද කියා දුන් බණ පදයක් ගානේ ජනිත වූ
සියලු පුණ්‍ය සම්භාරයෝ මින් තෙමසක විහෙතදී පරලෝක ප්‍රාප්ත මාග්‍රට් සෙබස්තියන් සමරසිංහ මෑණියන්ට අනුමෝදන් වෙත්වා මෑණියන්ගේ පරලෝ ජීවිතේ ඒකාන්තයෙන් සැපයටපත් වේවා. මින් දෙවසක විහෙතදී පරලෝක ප්‍රාප්ත පින්වත් දයා සෙබස්තියන් පුංචි අම්මාටද මේ පින් අනුමෝදන් වෙත්වා. ඒ අතුරු කොට මේ පරලෝ යන දෙදුනා වූ අබේවර්ධන සමරසිංහ පියාණන්ට, ඩී.එස්. රණවීර පියාණන්ට, පියවති රණවීර මෑණියන්ට, ධනවති සමරසිංහ ආච්චිට, එඩී සමරසිංහ බාප්පට, චන්ද්‍රා සමරසිංහ නැන්දනියට, සොලමන් පෙරේරා මාමට, ජාලිය මාරගේ සහෝදරයට, සෙබස්තියන් සීයට, ගර්ටි එව්ජින් සෙබස්තියන් ආච්චිට, එඩ්මන් සෙබස්තියන් මාමට, නන්දසේන සෙබස්තියන් මාමාට, එඩ්වර්ඩ් සෙබස්තියන් මාමා ඇතුළු කොට පින්වතුන්ගේ නමින් යම්තාක් පෞල් සංස්ථාවේ නිකරුවයන් යෙදුණු ඥාති සමූහයා වෙද්ද සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වෙත්වා. ඥාතීන්ගේ පරලෝක ජීවිත ඒකාන්තයෙන් සැපයටමපත් වෙත්වා. මේ දුක්ඛිත වූ සංසාර ගමනෙන් අපගේ ඥාතීන් ඉක්මන් භවයකදීම නිදහස් වෙත්වා. සාදු. රැස් කරගන්න යුතුනා වූ පින අපි අනුමෝදනා කරමු දෙවියන්ට. සුපින්වතුන්ගේ ඉෂ්ඨකාමී දෙවියන් ඇතුළු කොට සියලු දෙවි දේවතාවෝ පින් අනුමෝදන්ව දෙව් සැපින් වෙත්වා. මේ හැම දෙනෙක්ව ආරක්ෂා කරත්වා. රැස් කරගන්න යුතු තුන් පින විශේෂයෙන් මම අනුමෝදනා කරනවා පින්වතුනි. පින්වතුන්ලාට ජීවිතේම හදාගන්න පුළුවන් බණපදයක් මේ හෝරා එකමාරක විතර කාලය ඇතුලේ මට කියලා දෙන්න ලැබුණේ මගේ ගුරු දෙවියන් වහන්සේ නිසා. මාගේ ගුරු දේවෝත්තම පරම පූජනීය අවසරයි කිරිබත්ගොඩ ඥානානන්ද පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. පින්වතුන්ලාගේ ඥාතිවරයෙක් වන අවසරයි අපේ පින්වත් කටුගස්තර සෝම ස්වාමීන් වහන්සේට පින් අනුමෝදන් වෙත්වා. ඒ වගේම මේ පින්වතුන්ලාට නොයෙක් ආකාරයෙන් දිවිගමනට ආශිර්වාද සලසන යම්තාක් සංඝගුණක් වෙද්ද ඒ සියලු සංඝගුණ වහන්සේලාට පින් අනුමෝදන් වෙත්වා. පින්වන්ත පූජනීය මහ සංඝරුවන නිදුක් නිරෝගී සුව ලබත්වා. ප්‍රාර්ථනීය බෝධියකින් අමා නිවනින් සැනසෙත්වා. සාදු සාදු සාදු. මේ මාසයේ උපන් දිනයේ සමරන චන්දන සමරසිංහ සහෝදරයාට මේ වෙනකොට විදේශගතව සිටින රොෂාන් සමරසිංහ සහෝදරයාට හේසාන් ගජවීර සහෝදරයා ඇතුළු කොට ඒ සියලු දෙනාට මේ පින්වල ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී සුව ලැබේවා. අද මේ තුන් පින්කම තමන්ගේ ආදරණීය මෑණියන් වෙනුවෙන්, පුංචි අම්මා වෙනුවෙන්, අනිකුත් ඥාතිවරු වෙනුවෙන් සංවිධානය කරපු මේ නිවසේ පින්වතුන්ලා සියලු දෙනාට, පෞල් සංස්ථාවේ සියලු දෙනාට මේ සියලු පින්වල අනුහසින් සියලු ආරක්ෂා සැලසේවා. අද කියා දුන් බණපදේම තමන්ගේ ජීවිතේ ආශිර්වාදයක් කරගෙන පින්වතුන්ට නොපමාව පින් කුසල් කරගෙන තමන්ගේ ජීවිතේට පිහිටක් ආරක්ෂාවක් මෙලොව පරලොව දෙකටම හදාගන්න වාසනාව ලැබේවා. පින්වතුන්ලා මේ ජීවිතේ කරනු ලබන රැකිරක්ෂා, වෙළඳාම්, ව්‍යාපාර, ගොවිතැන්පත් ඔය ආදී කටයුතු, දරුවන් ඉගෙනීම් කටයුතු ආදී සියල්ල සාර්ථක වේවා. පින්වතුන්ගේ පවුලේ සුජීවත්ව සිටින යම් වැඩිහිටි මව්දෙමව්පියෝ කායික මානසික සුව සහන ලබත්වා. නිදුක් නිරෝගී සුවපත් භාවයෙන් සැරසේවා. මේ හැම දිනකට ගෞතම බුදු සසුනේ පිහිටක් ලබන්න වාසනාව ලැබේවා. සෙත්පතනවා අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පිචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිද්දතු.
බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැtuu සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පිය වෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා සිදුවෙන් නැති නොදැනීම එනිසයි සසරේ ඉපදීම බුදුදම් මහිමින් පැහැදීම පමණයි සදහට සැනසීම බුදුබණ පාදයක් සවන වැකේවා
බුදුගුණ පමණක් හිතට නැගේවා සැප සොයලා ගොස් දුක විඳම සඵල වුණේ නෑ පැතූ සැම අවසන් මොහොතේ ඉතිරි වුණ කල හොඳ නොහොඳයි මට කුරුම බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේවා බුදුබණ පාදයක් සවන වැකේවා බුදුගුණ පමණක් සිතට නැගේවා අවසන් වරට මගේ ඇස් පියවෙන මොහොතේ බුදු හිමිරුව මට මැවී පෙනේ